good morning පුතේ හැමෝටම මාව ඇහෙනවා ඇති කියලා මම හිතනවා. පැහැදිලිව ඇහෙනව නේද? පොඩ්ඩක් chat එකත් එක්ක හැමෝම connect වෙන්න. yes එකක් දාන්න clear නම් හැමෝටම අපි lesson එක පටන් ගමු අද. ඔව්නේ. හරි. එතකොට පුතේ අපි අද දවසේ plan කරපු විදිහට Excel වල past papers ටික කරගෙන යනවා. මේකෙදි අපි MCQ ටිකක් කතා කරනවා. ඒ වගේම second part එකට යනවා. ඊයේ දවසේ අපි Excel මුල ඉඳන් අග දක්වාම theory part එක practical එක කොහොමද මේක තේරුම් ගන්න ඕනේ කියන සම්පූර්ණ lesson එක cover කරලා තියෙන්නේ. ඒක බැලුවේ නැත්නම් ඒක අනිවාර්යෙන් බලන්න. ඒ වගේම කිසිම Excel ගැන කිසිම idea එකක් නැත්නම් අද lesson එකට join වෙලා වැඩක් නැහැ. මොකද past papers වල idea එකක් ඔයාලට ගන්න බැරි වෙයි. ඒක නිසා අනිවාර්යෙන්ම කලින් පාඩම් ටික බලලා මේකට join වෙන්න. මොකද අද කරන්නේ අපි past papers. දැන් මුලින්ම මතක් කරන්නම් මම මේ අපි මේ සතියේ අපේ හැම group එකකම ළමයින්ට plan එකක් දීලා තියෙනවා. 20යි 20යි 21 ඔය විදිහට සඳුදා අඟහරුවාදා ඔය දවස් ටිකට schedule එකක් හදලා තියෙනවා ඔයාලට MCQ paper එකයි දෙවෙනි කොටසේ compulsory question එකයි ඒ වගේම Excel grade 10 වලට ඔය ටික grade 11 වලට තව ඔකට add වෙලා තියෙනවා programming කොටසක්. එතකොට පුතේ දැන් ඔයාලව අර ගෙන්නගෙන ප්‍රශ්න ලියන්න වෙලාව නැති නිසා ඔයාලව එකට මේ කනෙක්ට් කරගන්න බැරි නිසා තමයි ওই විදිහේ වැඩක් දාලා තියෙන්නේ. ඉතින් ඒක හැමෝම කරන්න කරපු ළමයි හිටියා. එයාලව මම ඇප්‍රීෂিয়েට් කරනවා. ළමයි කීප දෙනෙක්ම මේ අහලා තිබුණා අර MCQ paper එක ගන්න කොහෙන්ද? හරි ඒ MCQ paper එකයි compulsory question එකයි අපේ past paper book එකේ නැහැ. past paper book එකේ තියෙන්නේ පාඩම් විදිහට වෙන් කරලා. එහෙම නෙවෙයි හැම පාඩමකින්ම තියෙන විදිහේ O level papers ටික තමයි මම මේ කරන්න කියලා කියන්නේ MCQ වලයි compulsory එකේ. එතකොට ඔයාලට past paper book එකක් නැත්තම් දැනට download කරගෙන කරන්න. හැබැයි ඒකට වැඩිය ගොඩක්ම හොඳ printed version එකකින් ඔයාලා කරනවා නම් එක්ක past paper පොතක් ගන්න නැත්නම් ඔය ටික print කරගන්න. ඒකෙදි මේ මොකද අපිට දැනෙන වෙහෙස අඩුයි. අපි ස්ක්‍රීන් එකත් එක්ක ගොඩක් ටයර්ඩ් වෙනවා අපි වැඩ කරද්දී. ඒකට ඔයාලට දවසේ වැඩ කරගෙන යන්න එකක් අවාසියක් ඒක. අනිත් එක තමයි ඔයාලා පේපර් එකේම කරලා මේකේ වැරදි උත්තර අයින් කරලා හරි උත්තර ටික මොනවාද කියලා තෝරන්න මේකේ ලියන්න ඕනේ. ඒක නිසා ඒක ගොඩක් හොඳයි පේපර් එක තමන් ළඟ තියෙන එක. ඉතින් ප්‍රෝග්‍රෑමින් කට්ටියට මතක නැති අයට ප්‍රෝග්‍රෑමින් වල කලින් කරපු රිවිෂන් එකක් YouTube එකේ දාලා තියෙනවා. ඒකේ link එකත් මම group වලට දාලා ඇති. ඒක බලන්න. ඊළඟ දේ තමයි OS lesson එක ගොඩක් ළමයින්ට අමාරුයි. හරි බෑ කියලා කියන හැබැයි OS වලින් ප්‍රශ්න අහනවා අඩුයි. හැබැයි අපි කියන්න බෑනේ දැන් මේ පාර ඒ කියන්නේ ටර්ම් ටෙස්ට් වලට ඔය ටික එනවා. සහ O level වලට දෙන්න පුළුවන්. අපි දන්නේ නැහැ නේ. ඉතින් එන්නේ නෑම කියලා අපිට කියන්න බෑනේ. මේ දක්වා ඇවිල්ලා තියෙන්නේ අඩුවේ. ඒ කියන්නේ second part එකට එන්නේ නෑ තනි ප්‍රශ්නයක් විදිහට MCQ කීපයක් තමයි එන්නේ එකක් දෙකක් වගේ තමයි. හැබැයි ඒක වෙනස් වෙන්න පුළුවන්. ඉතින් අපි දන්නේ නැහැ පේපර් එක හදද්දි කොහොම වේද කියලා. ඒක නිසා OS වලත් කලින් කරපු කොටස් දෙකක් තියෙන රෙකෝඩින් එකක් දාලා තියෙනවා. ඒකේ පාඩමේ තව භාගයක් තියෙනවා. ඒක ඉවර වුණාම ඔයාලා මේ සතිය ඇතුළත ඒක බලන්න. මේ සතියේ අන්තිම දවස්වල මම හිතන්නේ සිකුරාදා වගේ පුළුවන් වෙයි. මම හරියට මේක මේ ෂෙඩියුල් කරගෙන ඉවරලා ඔයාලට ගෲප් වලට දාන්නම්. බ්‍රහස්පතින්දා වගේ වෙද්දී ඉවර කරගන්න ටාගට් එක ඔයාලා තියාගන්න. පළවෙනි රෙකෝඩින් එක බලලා තියන්න. ඊට පස්සේ කොටස මම කරනවා. එතකොට ඔයාලට ඒ පාඩම අපහසු වෙනම් ඒ පාඩමත් ওই විදිහට කවර් වෙනවා. ඊළඟට බදාදා හවස එන්න පුළුවන්. ඒ කියන්නේ අපේ ෂෙඩියුල් එකේ තියෙන බදාදා 10 වසරේ ක්ලාස් එක. ඒකට මේ පාර 11 අයත් පුළුවන් අය ජොයින් වෙන්න. මොකද අපි එදාට පාස් පේපර්ස් ටික ඉවර කරගන්නවා.
ඊට පස්සේ අපි ආපහු මේ වගේම ඔන්ලයින් සෙෂන් එකකින් ඩේටාබේස් පටන් ගන්නවා. එතකොට හැමෝටම ඩේටාබේස් එක තේරුම් නැති අය හැමෝටම වැඩේ ගොඩ දාගන්න පුළුවන්. හරි. එහෙමනම් පුතේ මම තව ටිකකින් Google ෆෝම් එකක් දාන්නම්. ඊයේ වගේම ඔයාලගේ ඇටෙන්ඩන්ස් ගන්න ඕනේ. ඔයාලා ඒකත් ෆිල් කරන්න. හරි. එහෙනම් අපි වැඩේ පටන් ගමු. ඔය ටික තමයි පරිවිඩ ටික. දැන් අපි මීඩියම් දෙකේම කට්ටිය ඉන්න නිසා මීඩියම් දෙකේ මේවා ටික ෂෙයා කරන්නම්. දැන් පුතේ මෙතන මේ අපිට 2007 වලින් තමයි අපේ O level ICT පටන් ගන්න. ඒත් 2007 වල ඉඳන් අන්තිම අවුරුද්ද ඒ කියන්නේ දැන් මේ පාර 2025 වෙනකම්ම අපිට corrections කතා කරන්න පුළුවන්. නමුත් දැන් අපිට තියෙන වෙලාවත් එක්ක ඔක්කොම cover කරන්න නැති නිසා මම තනින් තන ඔයාලත් එක්ක විශේෂ ප්‍රශ්න ටික කතා කරනවා. ඉස්සෙල්ලම ලේසි එකේ ඉඳන් අපි පටන් ගන්න ඕනේ. ඔයාලා කරනකොට paper book එකේ මුල ඉඳන් කරන්න. එතකොට පිළිවෙලට යන්න පුළුවන්. ඔයාටම තේරෙයි අවුරුද්දෙන් අවුරුද්ද කොහොමද ප්‍රශ්නය ඩෙවලොප් වෙලා තියෙන්නේ ප්‍රශ්නේ නේද? අර ක්වොලිටි එක ප්‍රශ්නේ ක්වොලිටි එක වැඩි වෙලා ළමයා හිතන ප්‍රමාණය වැඩි වෙනවා. එන්නම මේ අවුරුද්දෙන් අවුරුද්ද. ඒක O level වලත් එහෙමයි, A level වලත් එහෙමයි. හරි. ඉතින් පුතේ මේ අපි 2007 වලින් පටන් ගමු අද. 2007 වල මම ඉංග්‍රීසි මීඩියම් එක දාන්නම්. එතකොට සිංහලෙනුත් මට එක්ස්ප්ලেইন කරාම හැමෝටම වැඩේ ගොඩ දාගන්න පුළුවන් නිසා. Which of the following software facilitates both sorting and analyzing of data? දැන් Excel වල අපිට පුතේ sort කරන්න පුළුවන්. sort කරනවා කියන්නේ මොකද්ද? මම ඊයේ ගත්ත මාක් ෂීට් එක නෙවෙයි අපි මොනවදෝ කරා නේද ඊයේ? ඒකම ගන්නම් හරි. ඒකම අරගෙන අපි පොඩ්ඩක් මේ sort කරනවා කියන්නේ මොකක්ද කියන එකත් බලාගමු. sort කරනවා කියන අනුපිළිවෙලකට හදනවා කියන එකනේ. අපිට Excel වලත් පුතේ ඕක කරන්න පුළුවන්. හරි. දැන් මෙතන මේ තියෙන ලකුණු ලයිස්තුවක් වගේ. මේකට වැඩි අපි හොඳයි numbers ටිකක් ගමු. ඊයේ මට කියලා දෙන්න බැරි වෙච්ච පොඩි දෙයක් තියෙනවා බේසික්ම දෙයක්. මට මේ දැන් ඒක මතක් වුණේ. අපිට Excel වල auto fill කරගන්න පුළුවන්. මෙන්න බලන්න ඒකත් ඔහොම බලාගමු. හරි. මේක මතක් වෙච්ච වෙලේ. Monday, Tuesday ඔය ටික විතරක් මම ලියනවා. ඊට පස්සේ මෙන්න මේ ප්ලස් මාක් එක එනවා පේනවනේ. අපි අර ඇප්ලයි කරන්න කොපි කරගන්න යූස් කරේ මේ බලන්න. ඒ ටික auto fill කරගන්න පුළුවන්. දැන් අපි full form එකෙන් ලිව්වොත් හරි. මේවත් ඉතින් MCQ වෙන්න පුළුවන් සහ ඔයාලා වැඩ කරද්දි මේව දැනගෙන ඉන්න ඕනේ. නිකන් අපිට මේ මහන්සි වෙන්න ඕනේ නැහැ. මේ වගේ වැඩ තියෙද්දි මේකෙන් ගන්න පුළුවන්කම තියෙද්දි. ඊළඟට පුතේ numbers වල ඒවත් ගන්න පුළුවන් මේ වගේ. මේ විතරක් නෙවෙයි රටා ගන්නත් පුළුවන් මේ බලන්න. දැන් මෙතන රටාවක් තියෙනවානේ. ඒකේ සීක්වෙන්ස් එක අපිට මේ වගේ ගන්න පුළුවන්. 2 4 6 මේ වගේ අපිට ඔටෝ මේක ෆිල් කරගන්න පුළුවන්. එතකොට මේ ගැනත් අයිඩියා එකක් තියාගන්න. මම මේ දැන් මේ ටික මකලා දාලා අපේ ක්වෙස්චන් එකට අදාළ ටිකට යන්නම්. මම නිකන් නම්බර්ස් ලිස්ට් එකක් හදාගන්නම්. හරි. දැන් මට මේක sort කරගන්න ඕනේ. sort කරනවා කියන්නේ පොඩි එකේ ඉඳන් ලොකු එකට. හරි? පොඩි එකේ ඉඳන් ලොකු එකට මේක order එකට හදාගන්න ඕනේ. මෙන්න මෙතන තියෙනවා sort and filter කියලා option එකක්, icon එකක්. smallest to large, largest to smallest මේ වගේ අපිට පාවිච්චි කරන්න පුළුවන් මේකත්. ඊළඟට මෙන්න මේ මාක් එක මතක තියාගන්න මේකට අපි කියන්නේ filter. filter එක use කරනවා අපි අපිට ඕන ඒවා
ෆිල්ටර් කරගන්න. දැන් අපිට මෙන්න මේ වගේ අපි ගත්තොත් අපි හිතමු මෙහෙම ලොකු ෂීට් එකක් තියෙනවා නම් ගොඩාක් තියෙනවා. හරි. නැත්තම් මේකේ දැන් සබ්ජෙක්ට් වයිස් පල්ලෙහාට ලකුණු ලොකු ලිස්ට් එකක් තියෙනවා. දැන් මට මේ ඔක්කොම මේ පැත්තට සබ්ජෙක්ට්ස් උත් ගොඩායි. දැන් මට මේ සබ්ජෙක්ට්ස් ඔක්කොම බලන්න ඕන නැහැ. මට පුළුවන් ෆිල්ටර් කරගන්න. කොහොමද මම ෆිල්ටර් කරන්නේ? මෙන්න මෙතන තියෙනවා ෆිල්ටර් අයිකන් එක. ඒක ක්ලික් කරාම ෆිල්ටර් ඇඩ් වෙනවා. මේවා ක්ලික් කරලා අපිට පුළුවන් දැන් මට කමලාගේ විතරක් බලන්න ඕන නම් මම අනිත් ටික ඔෆ් කරනවා. මේ දැන් මට කමලා විතරයි පේන්නේ. කමලයි විමලයි දෙන්නම ඕනේ. හරි ඩොට් එකක් හිටියනම් නියමයි නේද ළම. select all දැම්මොත් ඔක්කොම ටික ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි දැන් මෙතනත් ෆිල්ටර් කර ගන්න පුළුවන්. ෆිල්ටර් කරනවා කියන්නේ පෙරලා ගන්න පුළුවන් කියන එකනේ අපිට ඕන ටික අපිට සිලෙක්ට් කර ගන්න පුළුවන්. ඒ ගැන දැන් අයිඩියා එකක් ඔයාලට එන්න ඇති. ඊට අමතරව තව දේවල් ටිකක් කියන්න මේවත් සෙකන්ඩ් පාර්ට් එකේ සමහර තැන්වල අහලා තියෙනවා. මෙන්න මෙතන අයිකන් එකක් තියෙනවා. පුතාලට පේනවද දන්නේ නැහැ. මෙන්න මෙතන. මේ ටික බලන්න. ඒකේ මෙන්න මේක. දැන් මම මෙන්න මේ වගේ අයිකන් එකක් සෙල් එකක් සිලෙක්ට් කරලා මේ බලන්න decrease decimal. මේ පැත්තට increase decimal. ඒ කියන්නේ දශම ස්ථාන ගාන decimal places ගාන වැඩි කරනවා මේ. වැඩි කරන්න පුළුවන්. දැන් ඉස්සෙල්ලා decrease කරන්න තිබ්බේ නැති නිසා decrease එක lock වෙලා තිබ්බේ. හරි මේ දැන් decrease වෙනවා. මෙන්න increase වෙනවා. ඊට පස්සේ මේකටම ඕනනම් එහෙම දාන්න පුළුවන් මේ ඔක්කොටම. මේ වගේ ඒ රේන්ජ් එක තෝරලා අපිට දාගන්න පුළුවන්. ඊට පස්සේ අර මේ දැන් අපි දිග නම්බර්ස් ලියනකොට අපිට අර ක්‍රමාව දාගන්න ඕන නම් මේ බලන්න. මේක ඇප්ලයි කරාම හරි. එතකොට එයා ඒක ගන්නවා. percentage විදිහට අපිට ගන්න ඕන නම් මේක ගන්න පුළුවන්. එතකොට සමහර වෙලාවට ඔයාලා data enter කරද්දි මෙන්න මෙතන තියෙන එක types. general numbers ඒ අදාළ එක තෝරගන්න ඕන. සමහර වෙලාවට ඒක මේ වෙනත් එකක් ක්ලික් වෙලා ඔයාලට ඕන විදිහට එන්නේ නැහැ. දැන් හිතන්න මම මෙතන 250යි කියලා දානවා. දැන් මම මෙතන currency add කරලා තිබ්බ නිසා තමයි rupees කියලා ආවේ. මේ currency වල rupees නම් අපි control panel ගිහලා හදන්න ඕනේ. එහෙම නැත්නම් එන්නේ පුතේ dollars. හරි dollar mark එක එන්නේ. මේ මෙතනින් අපිට තෝරන්නත් පුළුවන්. icon එක. ඊළඟට අපිට මේ cells කිහිපයක් එකට කරගන්න අපි ඒකට කියනවා merge. ඔය ටිකත් බලාගමු අපිට MCQ වලට අහන්න පුළුවන් නිසා merge කරනවා. එතකොට merge කරනකොට මේ ඔක්කොටම එකක්නේ දාන්න වෙන්නේ. අපිට පුළුවන් මේකට subjects කියලා දාන්න. ඊට පස්සේ මෙතනින් මම අලුත් එකක් insert කරලා මෙතනට මම දාන්නම් sub1 sub2 මෙතනින් මම drag කරන්නම් මේ ටික මෙහෙම apply කරගන්න පුළුවන්. දැන් අපිට මෙන්න මේ වගේ තියෙනකොට මේ බලන්නකො මේකේ කෑල්ලක් පේන්නේ කොටසයි පේන්නේ. එතකොට අපිට පුළුවන් පුතේ මෙන්න මෙතන තියෙන wrap text කියන icon එකෙන් මෙන්න මේ විදිහට හදා ගන්න. මෙන්න මේවත් මතක තියාගන්න. ඕවා ප්‍රැක්ටිකල් කරන්න රෙකෝඩින් එක බලලා ආපහු ප්‍රැක්ටිකල් කරන්න. එතකොට මේ ටික ලස්සනට ඔලුවට දාගන්න පුළුවන්. මේවා නම් Word වල එහෙම වැඩ කරලා දන්නව ඇති. alignments. හරි. ඊට පස්සේ text directions අපිට ගන්න පුළුවන් එක එක මේ වගේ.
එතන borders දාන එක තියෙනවා. එක එක විදිහට අපිට borders දා ගන්න පුළුවන්. outside border, all borders, bold, italic, underline ඒව නම් දන්නව ඇතිනේ. text එක bold කරගන්න, italic කරගන්න, underline කරන්න. ආපහු click කරාම ඒවා deselect වෙනවා. එතකොට ඒක apply වෙච්ච එක ආපහු අයින් වෙනවා. ඔය ටික තමයි ඔතන විශේෂ ඒවා තියෙන. conditional formatting skill එකක් තියෙනවා. ඒකත් කියලා දෙන්නම් චුට්ටක්. අපිට rules හදා ගන්න පුළුවන්. මේක නම් ඔයාලා syllabus එකේ නෑ මං හිතන්නේ. දැන් හිතන්නකෝ. මෙන්න මෙයාගේ lowest value එකට අපි ඉස්සෙල්ලා ඕන range එක select කරලා ඉමු. ඊට පස්සේ rule එකක් දාමු. මෙතන අපිට පුළුවන් lowest value එකට color එකක් set කරන්න. අපි red color එක දෙමු යාට. මෙයාට සාපේක්ෂව මේ set එක අඩුයිනේ. එයාලා කට්ටිය red වුණා. lowest මෙතන අපි number එක ගමු. ඊට පස්සේ value එක අපි ගමු 12. හරි. එතකොට මෙන්න මේ වගේ අපිට පුළුවන් rules දාගන්න. ඒකත් චුට්ටක් ඔයාලා නිකන් practical කරනකොට try කරලා බලන්න. පොඩි idea එකක් තියාගන්න මේ වගේ වෙන්නේ මොනවාද කියලා. මේ ටික select කරලා අපිට rows ටික අයින් කරගන්නත් පුළුවන්. clear rows from selected cells. rows ටික අයින් කරගන්නත් පුළුවන්. ඉතින් ওই ටික තමයි අපිට මේ formattings වල තියෙන විශේෂ දේවල් ටික. charts ගන්න ඒවා අපි කරා. දැන් අපි ආපහු යමු paper එකට. මට පොඩ්ඩක් ඊයේ වගේම කට්ටිය මේ මම දැන් කරලා පෙන්නපු ටික ඔයාලට වෙන්නේ මොකක්ද කියන අදහස ආවද කියලා පොඩ්ඩක් රේට් කරන්න 0 to 5. 0 කියන්නේ මෙලවම දෙයක් තේරුන්නේ නැහැ. 5 කියන්නේ හොඳටම තේරුණා. ඒ අතර නම්බර්ස් තියෙන්න පුළුවන්. අපි රේට් කරමු. මේ මම මෙසේජ් එකක් දාන්නම්. මෙන්න මේ account එකට දාන්න ඔයාලා මේ මොන හරි මේ මට විතරක් බලන්න මෙසේජ් එකක් දානවනම් මෙන්න මේ එකට දාන්න. මොකද මේ අනිත් එක ටැබ් එක තියෙන මම ඒක බැලෙන්නේ නැහැ මට. හරි. එල්ල තියනා ඉන්නවද? පුතේ මේ everyone එකට දාන්න වෙන වෙනම messages විදිහට දාන්න එපා. හරි. එතකොට ඔයාලා මේ recordings ටික මම YouTube එකට දානවා. ඒක යාළුවන්ටත් share කරන්න නේද? යාළුවෝ ටිකක් ලකුණු ටික හදාගනින් එතකොට. බලන කට්ටිය ඉතින් නේද? මේ පොඩ්ඩක් කමෙන්ට් එකක් එහෙම දැම්මට කමක් නැහැ. ඊයේ කට්ටිය බලලා තිබ්බා බලන රෙකෝඩින් එකේම 30 ගාණක්. එක කමෙන්ට් එකක්වත් දාලා නැහැ. subscribe කරලා නැහැ කෙනෙක්වත්. එහෙම කරන්න එපා. ඉතින් හරිද? පොඩ්ඩක් මේ ඒ විදිහට පොඩ්ඩක් කරාට එහෙම කමක් නැහැ. හොඳේ. මේ ඊළඟට අපි යමු මේ ප්‍රශ්න වලට. Which of the following software facilitate both sorting and analyzing of data? Word processing වල internet browser, spreadsheet processing, presentation, graphics. මෙයාව ගන්න වෙන්නේ PowerPoint නේ. එතකොට ඊළඟට spreadsheet එක අපිට Excel ගන්න පුළුවන්. Word processing කියන්නේ Word, MS Word වගේ ඒවා. එතකොට internet browsers කියන්නේ අපි internet යන්න පාවිච්චි කරන browsers මොනවද? Google Chrome, Mozilla Firefox ඔය වගේ ඒවා. එතකොට search engines තමයි Google, Yahoo ඒ වගේ ඒවා. එතකොට කොහොමත් මෙයාව ගන්න වෙන්නේ නැහැ. ඔයාලා white color. පුතේ ඔයාලා paper එක කරනකොට මෙන්න මේ විදිහට answers තෝරන්න. ආවට ගියාට answers තෝරන්න එපා. ඔයාලා වැරදි උත්තර ටික කපලා අයින් කරගන්න.
හරි වැරදි උත්තර ටික කපලා අයින් කරලා තමයි අපි හරි උත්තරේට යන්න ඕනේ. එහෙම නැතුව නිකන් දැකපු ගමන් උත්තර තෝරන්න යන්න එපා. එතකොට MCQ වල වරදින්න ඉඩ කඩක් ඔයාට තියෙනවා. ඊළඟට word processing, spreadsheet processing, presentation word processing ඒ වගේ sort කරනවට වැඩිය ඔයාලා හිතන්නේ data analyze කරන්න හොඳම එක මේ තුනෙන් කවුද? හොඳම එක data analyze කරන්න කියන්නේ ලකුණු විශ්ලේෂණයක් හදනවා අපි. හරි ඔයාලගේ marks එක එක්කෙනත් එක්ක compare කරලා අපි report එකක් හදනවා, chart එකක් හදනවා. Word එකද, PowerPoint එකද, Excel එකද ඒකට හොඳටම suitable වෙන කෙනා. මොකක්ද ආන්සර් එක? 1 3 4. ඔය අතරින් ආන්සර් එක එවන්න. ඔව් ඩෙෆිනේට්ලි අපිට ගන්න වෙන්නේ Excel කියන ආන්සර් එක තමයි. එයා තමයි මේකට suitable කෙනා. හරි ඊට පස්සේ අපෙන් අහනවා what function in Microsoft Excel is used to find the lowest value in a range of cells. Cells range එක ඉන්න අඩුම value එක හොයන්න කවද අපි ගන්නෙ? equal min. හරි එතකොට මේ max කියන්නේ equal max කියන්නේ වැඩිම value එක හොයන්න ගන්න කෙනා equal lower equal flow මේ වගේ ඒවා නැහැ. එතකොට පුතේ මේ මේකෙදි තේරුම් ගන්න මේ paper එක 2007. ඒ කියන්නේ IT පළවෙනියටම ලියන ළමයි මේ. එතකොට මෙයාලට කිසිම පාස් පේපර් එකක් නැහැ මේ කාලේ ගුරුවරු නැහැ අච්චු පොතුත් හරියට නැහැ ඒක නිසා තමයි පේපර් එක මෙච්චර ලේසි. හරි මේ වගේ පේපර් එකක් නෙවෙයි ඔයාලට ලැබෙන්නේ. මේ වගේ කී ගුණයක් ඇඩ්වාන්ස් වෙච්ච එකක්ද ඔයාලා කීයද ලියන්නේ 2026 වල අවුරුදු කීයක වගේ ගැප් එකක්ද එතකොට මම ඔයාලව දැන් අලුත් ඒවට අරගෙන යනවා ප්‍රශ්න වලට. දැන් මේ පටන් ගන්න නිසා මේ වගේ කරන්නේ. එතකොට ඔයාලට තේරෙයි කොච්චර ඇඩ්වාන්ස් ක්වෙස්චන්ස් දාන්න කියන එක. අවුරුදු කීයකින් පස්සේද පුතේ ඔයාලා ලියන්නේ? ගන්න හදලා කියන්න බලන්න. දැන් මේ අවුරුද්ද ලියන අයත් ඉන්නවා, ලබන අවුරුද්ද ලියන අයත් ඉන්නවනේ. කෝ කට්ටිය ගණන් හදන්න නම් කම්මැලි වගේ. ඔය කවුරු හරි කියයිනේ කියලා ඉන්නවා හේනේ. ඔව් අවුරුදු 19කින් ඉස්සරහට ඇවිල්ලා තියෙන අවුරුදු 19කින්. එතකොට හිතන්නකො නේද? ඊළඟ අවුරුද්දේ ලියන අය නේද අවුරුදු 20කින් විතර ඇඩ්වාන්ස් වෙච්ච පේපර් එකක්. එතකොට මේක 20 ගුණයක් විතර ඇඩ්වාන්ස් වෙලා තියෙන ඔයාලට පෙනෙයි මේ මං අලුත් ප්‍රශ්න වලට යනකොට හරි. මුලින් ඉඳන් ඔයාලා හිමින් හිමින් කරගෙන යන්න. එතකොට ඔයාලට අපහසුයක් දැනෙන්නේ නැහැ. දැන් මං අද අමාරු ඒවත් කතා කරන්න ඕන නිසා ඒ ටිකටත් ඔයාලා වර්ගෙන යනවා. හරි. දැන් අපි යමු ඊළඟට මෙන්න මේ ක්වෙස්චන් එකක් අහනවා. ඔයාලට මේ Excel වල ක්වෙස්චන්ස් කරද්දී doubts මොන හරි ආවොත් ඒක ප්‍රැක්ටිකල් එකක් විදිහට කරලා බලන්න. දැන් 10 20 30 මේ වගේ නම්බර්ස් ටිකක් තියෙනවා. මේ නම්බර්ස් ටිකෙන් අපෙන් අහනවා පුතේ ටෝටල් එක ගන්න ඕනේ. මම පේපර් එක ෂෙයා කරන්නම්. ඒක ඔයාලට එක්ස්ප්ලেইন කරේ නෑනේ මම. The following figure shows a part of a Microsoft Excel spreadsheet. Which of the following can be used to add the given values 10, 20 and 30? මේ numbers ටික add කරන්න තියෙන්නේ. මුලින් මට ඔයාලා කියන්න answer එක මොකක්ද? ඔයාලගේ answer එක මට එවන්න ඉස්සෙල්ලා. ඔයාලගේ answer එක මොකක්ද?
හරි. කට්ටිය උත්තර එවනවා බොහොම හොඳයි. ඔය වගේම ඉන්ටරැක්ටිව්ලි ලෙසන් එකට සම්බන්ධ වෙන්න. හරි. දැන් අපි බලමු ටෝටල් එක හොයන විදිහ අපි දන්නවා. sum කියලා දාලා අපිට රේන්ජ් එක දාන්න පුළුවන්. A1 to A3. මේක හරි කියලා අපි දන්නවා. equal mark එකත් එක්ක මෙයා මෙයා එහෙම ගන්නත් පුළුවන් කියලාත් අපි දන්නවා. අපි මෙන්න මේ ටික try කරලා බලමු. මෙන්න මේක නම් ඉතින් මෝඩ උත්තරයක් කියලා තේරෙන්න ඕන. මොකද්ද මේ සම් කියලා තියෙන එක? හැබැයි ඉතින් මේවා දන්නේ නැති ළමයි මේවා වරද්ද ගන්නවා. හරි. ඉතින් අර මෝඩයි කියන්නත් බෑ එතකොට. කොහොමද ළමයි ඒක තියෙන්නේ? ඒකෙම කොපි එකක් දාලා ගමු. පිස්සු හැදෙනා නැත්නම් ඒක දැක්කම. equal mark එක මොකද්ද මේ නමක්ද කියලා Excel මගෙන් අහනවා. එයාට තේරෙන්නේ නැතුව නෑ ඒක වැරදි. එතකොට එහෙම ලියන්න බෑ. ඊළඟ එක මෙන්න මේක බලමු ඒකත් අපි. එයා වැඩ කරන්නේත් නෑ. equal A1 sum A2 sum A3. මෙහෙම ලියන්නේ අපි රේන්ජ් එකක් ලියන්නේ එක දිගට. නේද? sum කියලා දාලා within bracket රේන්ජ් එකක් ලියනවා. දැන් මෙහෙම අපි බලන්න sum bracket එක නැතුව A1 A2 මේ වගේ උත්තර තමයි පුතේ දැන් එන්නේ. හරි? අර වගේ වහන්නේ නැහැ. අපි enter කරලා බලමු මොකද වෙන්නේ. yes. A1 A2 නෙවෙයි A3 නේ. ඒක නම් එයා ගත්තා. automatically හැබැයි හදාගත්තා. මේක ඇසෙප්ට් කරන්නද කියලා එයා අහනවා අපෙන්. නැත්නම් මේකත් ඉතින් වැරදි තමයි. හරි ඒක පස්සේ තමයි මෙයාව වැඩ කරන්නේ. ඊට පස්සේ ක්‍රමාදදා අපි වෙන් කරා කියලා මතකයක් තියෙනවනේ ළමයිට. ඊට පස්සේ වැඩේ වෙනවා මෙහෙම උත්තරේ දුන්නාම මේක හරි කියලා හිතෙනවා. එතකොට මෙන්න මේක හරි පුතේ. A1 වල ඉඳන් A3 වෙනකන් රේන්ජ් එකක් තියෙනවා. මේක අපි බලමු. හරි? මෙහෙම ලියන්න මේකට ඊට පස්සේ මේකටම ආපහු මෙන්න මෙයාවත් ඇඩ් කරන්න පුළුවන්ද කියලා බලන්න. මෙහෙම ලියන්න පුළුවන්. ඒ අදාළ රේන්ජ් එකත් එක්ක තව නම්බර් එකක් ලියන්න පුළුවන්. එහෙම රේන්ජ් එකක් නැතුව ලියන්න පුළුවන්ද කියලා අපි බලමු. sum A1 A4 කියලා මෙහෙම ලියන්න පුළුවන්. මේකටම අපිට තව මෙන්න මෙහෙම එකක් දාන්න පුළුවන්. එහෙනම් මොකක්ද මේ ආන්සර් එකේ වැරද්ද? ඒකයි අපි පාස් පේපර්ස් කරනකොට ගොඩාක් පරිස්සම් වෙන්න ඕනේ. හරි මේකේ වැදගත්කම ඒකයි. මේකේ වැරද්ද මොකක්ද එහෙනම්? sum A1 A2 A3 තැන තැන තියෙන numbers හරි තැන තැන තියෙන numbers හරි අපිට මෙහෙම sum එකට දාලා එකතු කරන්න පුළුවන්. මේකේ තියෙන වැරද්ද මොකද්ද ඔයාලා දකින විදිහට? මට කියන්න බලන්න ඒක. අපි මේ questions වලින් ඉගෙන ගන්න එක කරන්නේ. ඒතර මේක තමයි මේකේ වැදගත්ම කොටස. මේ බලන්න. මෙතන තියෙනවා space එකක්. මෙතනත් අපි space එකක් දාමු. මේවා කරලා බලන්න. මේ equal එකත් එක්ක space එක තිබ්බට කමක් නැහැ. sum එකත් එක්ක space එකක් තිබ්බොත් එයා වැඩ කරන්නේ නැහැ. දැන් ඔයාලා බලන්න මෙන්න මෙතන අපි equal sum A1 to A3 කියලා ලිව්වනේ. මම මෙතනින් space එකක් තියෙනවා bracket එක open කරන්න කලින්. එතකොට මෙයා වැඩ කරන්නේ නැහැ. මේක automatically හදලා ගන්නද කියලා අපෙන් අහනවා. එහෙනම් පුතේ papers වල ලියනකොටත් equal sum එකත් එක්ක space එක තියන්න යන්න එපා. තේරුණාද මං කියපු එක? කතන්දරේ තේරුණාද? ඔළුවට ගියාද ඒක? දැන් නම් ඉතින් Excel වල කොහේවත්ම අඩුවක් නැතුව හැම ලකුණක්ම achieve කරගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ තරම්ම මේක ඊයේ යදා උගන්වලා තියෙන්නේ. එක ලකුණක්වත් හලා ගන්න අවශ්‍ය නැහැ Excel වල. මට මේක රේට් කරමු මෙතනට වෙනකන් කරපු ටික 0 to 5. ගැටලු තියෙනවා නම් පුතේ දාන්න chat එකට.
මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඔයාලා රේට් කරන අතරේ ඊට පස්සේ ප්‍රශ්නේ දාන්න ඉක්මනට මේ තේරෙන්නේ නැති කවුරු හරි ඉන්නවා නම්. දැන් සෙෂන් එකේ 19ක් විතර ඉන්නවා නේද? 19න් හැබැයි දෙන්නෙක් මම. එතකොට 17ක් ඉන්නවා. දැන් අනිත් අය රෙකෝඩින් බලන පිරිසකුත් ඇති අද ක්ලාසස් එහෙම තියෙන නිසා. දැන් මේ ඉන්න පුළුවන් කට්ටිය ඉවර වෙනකන් ඉන්න. හරි? කම්මැලිකමට කලින් ලීව් වෙන්න එපා. ඒකේ අවාසිය තියෙන්නේ ඔයාටම තමයි. මොකද ඔක රෙකෝඩින් එක ඔයා පැයකින් බලන එක පැය ගාණක් ඇදෙනවා ඊළඟට. ඔයාට ඉතුරු ටික බලන්න ගියාම. ඒක එක අවාසියක්. අනිත් එක මොන හරි ප්‍රශ්නයක් තිබ්බොත් විසඳ ගන්න දැන් අහලා එක කරගන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ මුල මැද අග ඔය තුනම එකම ටාගට් එකකින් වැඩේ කරන්න. මහන්සි දැනෙනවා, කම්මැලි දැනෙනවා. ඒක අපේ ස්වභාවය, මොලේ ස්වභාවය මිනිසුන්ගේ. නමුත් ඒක එහෙමයි කියලා එක දැනගෙන ඒකට ඉඩ දෙන්නේ නැතුව ඔයා වැඩේ කරන්න. හරි මම Google ෆෝම් එක ඔයාලට chat එකට දැම්මා. හැමෝම ඒක ෆිල් කරන්න අද ඇටෙන්ඩන්ස් ගන්න ඕන නිසා. පුතේ ඩේට් එක තෝරද්දි අද ඩේට් එක දාන්න හරි. ඩේට් එක ඊයේ කට්ටිය ෆිල් කරලා තිනවා ජනවාරිත් එක්ක. ළමයි දෙන්නයි හරියට ඩේට් එක ඊයේ ෆිල් කරලා තියෙන්නේ. ඩේට් එක හරියට දාන්න. මං විනාඩි දෙක තුනක් දෙන්නම් ඉක්මනින් ෆිල් කරමු. ෆිල් කරලා ඉවරලා ඔයාලා හෑන්ඩ්ස් අප් එකක් දාන්න.
හරි වෙලාව ඇති එහෙනම් අපි වැඩේ කරගෙන යමු. පුතේ මම ඊළඟ ක්වෙස්චන් එකට ඉක්මනින් යන්නම්. මෙතන තියෙන්නේ මොන chart type එකද කියලා අහනවා. මෙතන තියෙන්නේ column chart එක නේද? bar chart එක නම් මේක අනිත් පැත්තට pie chart line එක යන්නේ pie chart එකේ රවුම කොටස් වලට බෙදෙන්නේ. ඒ ගැන ඔයාලට දැන් idea එකක් තියෙනවා maths knowledge එකත් එක්කම නේද? මෙතන නම් ඉතින් ඇත්තටම IT නෙවෙයි maths knowledge එක මැනලා තියෙන්නේ. හරි අපි 2007 වලින් පස්සේ යනවා 2020 වල questions ටික කරන්න බලන්න කොච්චර දුරට මෙයාගේ උත්තර ඇඩ්වාන්ස් වෙනවද කියන එක. විනාඩියක් දෙන්න. හරි අපි බලමු 2020 වල questions ටික. In the given spreadsheet segment, cell A1 and B1 display values of 40 and 50 respectively. දැන් මෙතන A1 B1 වල values දීලා තියෙනවා. මොනවාද ඒ values? 40 and 50. ඒක හරි. After the entering the formula, මෙන්න මේ formula එක අපි enter කරනවා C1 වලට. C1 වලට. හරි එතකොට පුතේ ඔයාලා මේ පේපර් එකේ මම මේ කරනවා වගේ පැන්සලෙන් මාක් කරගන්න. ළමයි ගොඩක් ලකුණු අඩු කරගන්නේ ප්‍රශ්නේ හරියට තේරුම් ගන්නේ නැතුව. එතකොට අපිට වැරදියට ඔළුවට අයිඩියා එකක් ගියොත් අපි හරි ආන්සර් එකක් තෝරන්නේ නැහනේ. ඒක නිසා ඔයාගේ බ්‍රේන් එකට පුළුවන් තරම් පහසු කරවන්න. ප්‍රශ්නේ හරියට තේරුම් ගන්න. ඔයා මේ වගේ කියලා දෙනවා වගේ ඔයා හරියට attention පිට කියවන ගමන් ওই ටික මාක් කරගන්න. එතකොට deep idea එකක් question එක ගැන එනවා. To the cell C1. It displays the value 90 in C1. මේ ආන්සර් එක පෙන්නන්නේ අර ෆෝමියුලා එක දුන්නාට පස්සේ. දැන් ඔයා තනියම කියවනවට වැඩිය මම කිව්වහම ඔයාට මේ ප්‍රශ්නේ හොඳට තේරෙනවා. ඒකට හේතුව මම ඔයාට එක්ස්ප්ලেইন කරන නිසා. එතකොට ඔයත් ඒ වැඩේ ඔයාගේ බ්‍රේන් එකට කරන්න. ඔක ටයිම් එක හදාගන්න පුළුවන් ප්‍රැක්ටිස් කරන එකත් එක්ක දැම්ම පටන් ගන්න. එතකොට වැඩේ ලේසි. නැත්තම් ප්‍රශ්නේ ඔයාලා පුදුම කලබලයක් තියෙන උත්තර ලියන්න. ඉක්මනට වැඩේ ඉවර කරගන්න ඕන කියන අයිඩියා එකනේ අපේ ඔළුවේ තියෙන්නේ. එතකොට මොකද කරන්නේ? ඉක්මනට කියවලා මොන හරි තේරෙන දෙයක් ලියනවා. එහෙම නෙවෙයි. මම ඔයාලට ප්‍රශ්න වලට වෙලාව වෙන් කරන ගන්න විදිය කියලා දීලා තියෙනවා. කියලා දීලා නැති ළමයි ඒකත් රෙකෝඩින් එකක් YouTube එකේ තියෙනවා කොහොමද ටයිම් එක හදාගන්නේ question wise කියලා. ඒක ඔයාලට අනිත් සබ්ජෙක්ට් වලට යූස් කරන්නත් පුළුවන්. එතකොට ඒ ටයිම් එක ඇතුලේ බොහොම නිදහසේ ප්‍රශ්න වලට උත්තර ලියන්න අමාරු ප්‍රශ්න වලටත් වෙලාව ඉතුරු වෙනවා. ආපහු සැරයක් බලන්න කිසිම ගැටලුවක් නැතුව ලෙෂර්ලි ලියන්න පුළුවන් උත්තර ටික. නැත්තම් කලබලයට මොනවා හරි ලියනවා අන්තිමට ලකුණු නැහැ. හරි ඊට පස්සේ C1 වලට මේක apply කරනවා. If the formula in cell C1 is copied to the cell C2 and
D1. ඒ කියන්නේ යා මෙයාට එන්ටර් කරනවා මෙයාටත් එන්ටර් කරනවා. දැන් ඔන්න තේරෙයි මෙයාගේ වැලියුස් මොනවද කියලා අහන්නේ. දැන් ඊයේ අපි ඩොලර් මාක් එක දාලා හෙට මෙහෙට මාරු කරද්දී අපි මෙයාගේ රේන්ජස් වෙනස් වෙන විදිය ගැන කතා කරා නේද? ඔන්න මම කිව්වේ හැම තැනටම ඩොලර් මාක් දාන ළමයින්ට කෙලවෙනවා කියලා. ඇයි ඒ? හරියට සබ්ජෙක්ට් එකේ නොලෙජ් එක නැහැ. ළමයි දන්නේ නැහැ. හැම තැනටම ඩොලර් මාක් එක දාලා ගොඩ යන්න තමයි බලන්නේ. දැන් ඔන්න මේ ප්‍රශ්නේදී මම මේක මේ රැන්ඩම්ලි තේරුවේ 2020 කියන එක කලින් ප්ලෑන් කරේ නැහැ. මේ ඔයාලගේ වෙලාව හොඳ කමට ඔන්න එතනම ප්‍රශ්නයක් එක තියෙනවා. මොකද එතකොට ඔයාලා නේද තේරුම් ගනි මේ මෙච්චර පණ දාගෙන උගන්වන්නේ මේකයි කියන එක. නැත්තම් අපි කිව්වට ඒක එච්චර පිළිගන්නේ නැහැ නේ විදිහටම නේද? දැන් එහෙනම් හිතන්න දැන් ඔයාලා මාක් කරන්න ඕනේ මේකේ රේන්ජස් ටික කොහොමද එන්නේ කියලා. හරි උත්තර ටික පොඩ්ඩක් try කරමු. පොඩි වෙලාවක් මම දෙන්නම් ඔයාලට හිතන්න. එහෙනම් මේකේ තියෙන්නේ මෙන්න මෙයාව. A1 B1. එතකොට ඔයාලා හිතන්න ඩොලර් මාක් එක දාලා තියෙන්නේ කාටද? කොයි එක්කෙනාද ෆික්ස් වෙන්නේ? අපිට ඕන උත්තර මෙයාටයි මෙයාටයි. එහෙනම් ඒ ෆික්ස් වෙන එකත් එක්ක ඔයාලා හිතන්න පුතේ C2ට එන ෆෝමියුලා එක මොකක්ද? D1 වලට එන ෆෝමියුලා එක මොකක්ද? ඒ ෆෝමියුලා එක ලියාගෙන ඒකට අදාළ උත්තරේ හොයන්න. එතකොට ඔයාගේ බ්‍රේන් එකට හරිම ලේසි හරි උත්තරේ තෝරගන්න. ලියා ගන්න ෆෝමියුලා එක ෆෝමියුලා එකට අදාළව ඊට පස්සේ කැල්කියුලේට් කරලා උත්තරේ ගන්න. මේ විදිහට අපි ලියාගමු. මම ඔයාලට ෂූට් වෙලාවක් දෙන්නම් මට උත්තරේ එවන්න. මෙන්න මේ account එකට personal answers දානවා නම් දාන්න. මේ මොකද අනිත් එකේ මේ බලන්නේ මම ඒක. හරි දැන් නම් කට්ටිය හරියට උත්තර දෙනවා. ඕක උගන්වන්න නැතුව මේ සාමාන්‍ය විදිහට ඉගෙන ගත්ත ළමයෙක් ඔන්න ආන්සර් එක හෙව්වනම් ඔය ලකුණ ගන්න බෑ. හරි මට හරිම සතුටුයි කට්ටිය උත්තර දෙනකොට අපේ මහන්සියේ නේද අපිට රිසල්ට් එකක් හම්බෙලා තියෙනවානේ. නියමයි. දැන් ඇත්තටම පුතේ මේ මම දැන් A level බැච් පටන් ගත්තේ නැහැ. දැන් මේ පාර එකත් එක 3ක් කරේ නැහැ ඇත්තටම. මේ ඒකට හේතුව දැන් වෙලාව මදි කමත් එක්ක ඒ කියන්නේ ඇත්තටම මේ මං කරන වැඩේ හරියටම කරන්න උත්සාහ කරනවා හැම වෙලාවෙම. දැන් ඒතකොට මගේ පොඩි අයගෙත් මං ක්ලාසස් පටන් ගත්තා සහ O level ක්ලාසස් තියෙනවානේ. එතකොට එයාලට ප්‍රයොරිටි දෙනවා වැඩිනේ O level grade 10 11 වලදී. ඉතින් මේ දැන් මේ නිවාඩු කාලෙම මට මේ කැප කරන්න වෙනවා A level කරා නම්. මොකද ICT තියෙන්නේ අන්තිමේටනේ. එතකොට ඒ ළමයි අතාරින්න බෑ YouTube එකකින් හරි අපි රිවිෂන් හරි මොන හරි කරනවා. ක්ලාස් තිබ්බේ නැති වුණා. ඒ කියන්නේ ඒ ළමයි වෙන නෙවෙයි පොදුවේ හැමෝටම එක එතකොට ෂෙයා වෙන විදිහට. ඉතින් අර අපිට ඇත්තටම ගුරුවරු විදිහට ඒ බර තියනවා ළමයා එක්සෑම් ලියලා ඉවර වෙනකම්. ඒතකොට මේ නිවාඩුවේ ඔයාලට ફોකස් කරන්න වෙන්නේ නැහැ ඇත්තටම. අපි A level තමයි බලන්නේ. ඊට පස්සේ ඊළඟට හම්බෙන ආය නිවාඩුවේ තමයි O level.
ඒතකොට දවස් කිහිපයයි හම්බෙන්නේ. ඉතින් මේ ඇත්තට මේක අපිටත් ලොකු ස්ට්‍රෙස් එකක්. අපිට කියන්නේ දෙකම O level A level දෙකම කරනවා නම් ගුරුවරයෙක්ටත් ලොකු ස්ට්‍රෙස් එකක්. මොකද හැම නිවාඩු කාලෙම කැප වෙන්න වෙන. දැන් IT තියෙන්නේත් අග O level වල. එතකොට ඒකත් අගම නෙවෙයි දවස් දෙකක් විතර මෙහා. ඉතින් අර දැන් මම මේ ඕගස්ට් වැකේෂන් එකේ ලොකු වැඩක් ඔයාලා වෙනුවෙන් කරනවා. හරි? පේපර්ස් වලට අදාළ සෙකන්ඩ් පාර්ට් එකට හැමදාම එන පාඩම් ටිකේ මේ වගේ ෆුල් ලෙසන්ස් ටිකක් මම ඔන්ලයින් කරනවා. හරි? එතකොට ඒත් එක පාස් පේපර්ස් උත් අවුරුදු කීපයක කරනවා. එතකොට ළමයෙක්ට තනියෙන් ගොඩ දාගන්න පුළුවන් විදිහට ලකුණු ටික හදාලා තමයි මේ නිවාඩුව ඉවර කරන්නේ. ඉතින් ඒකේ ඇත්තටම රිසල්ට් එක ඔයාලා ගන්න ඕනේ. නැත්තම් මං කරන වෙලාව කැප කරන වෙලාව ඇත්තටම අපරාධනේ නේද? එතකොට මේ දැන් ඔයාලගේ ටයිම් ටේබල් හැදුවා ඊයේ පැය ගාණක්. ඩ්‍රොප් ටික කොහොමද අපි මේවා කරන්න කියලා දැන් ඒක අද මං ෂෙයා කරන්නම්. ඉතින් අර මේකේ ඇත්තටම ඔයාලා හරි උත්තරයක් දෙනකොට පවා අපි අර ගත්ත ඩිසිෂන්ස් වල සහ අපි කරන කැපකිරීම වල සතුට අපිට දැනෙනවා. ඉතින් ඔයාලත් එහෙම වෙන්න ඔයාලා කරන කැපකිරීම ඔයාලා වෙන මහන්සියෙන් තමයි උත්තර දෙන්නේ. අපි දෙගොල්ලම එකතු වුණොත් තමයි අපිට මේ ටාගට් එකට යන්න පුළුවන් වෙන්නේ. දැන් මගේ ගිය පාර O level batch එකේ මම ටාගට් එකක් තියාගෙන හිටිය හැම ළමයෙක්ටම ඒකක් ගන්න ඕන අපේ group එකේ කියලා. ඒක ඇත්තටම හරි ගියා. ළමයි දෙන්නයි B එකකුයි C එකකුයි ගියේ උනේ. C එක ගත්ත එක නම් ඒ ළමයාගේ සම්පූර්ණ වැරද්ද. ඒක මම කියන්න ඇති. නේද? ටර්ම් ටෙස්ට් එහෙම අන්තිම ටර්ම් ටෙස්ට් එක ලියලා තියෙන්නේ ෆෝන් එක බල බල. ඉතින් එතකොට සබ්ජෙක්ට් එක සම්බන්ධයෙන් කොන්ෆිඩන්ට් නැති වෙනවා. නැත්තම් B එකක් හරි ගන්න තිබ්බා. මේ ඒ ළමයා කියන්නේ වැඩ කරනවා ටිකක් අඩු ළමෙක්. මම බොහොම අමාරුවෙන් එදගෙන ආව ළමෙක්. B එක ගත්ත ළමයාත් B එක හොඳටම ඇති. මම බය හිටියේ S එකක් වගේ වෙයි කියලා. ටිකක් හිමීට ඉගෙන ගන්න ළමයි කියලා. නමුත් එයා B එකක් අරන් තිබ්බා. ඒක මට හොඳටම ඇති. ඉතින් මේ ඉස්කෝලේත් හැම අවුරුද්දෙම මම 100%ක් රිසල්ට් තියාගෙන ආපු ගුරුවරියක් මේ දක්වා. මේ ඒකට මේ කවුරු හරි ප්‍රශංසා කරත් නැතත් ඒක මට ගැටලුවක් නෑ. මොකද මට සතුටින් ජීවත් වෙන්න ඒ ඇති. මට වටපිටාවේ දේවල් අදාළ නැහැ. ඉතින් මේ ඉස්කෝලේ ළමයි ටිකත් මේ පාර ළමයින්ට ඒ ගන්න පුළුවන් හැම ළමෙක්ටම. හරි? මේ මොකද එයාලට දැන් උමනාව තියෙනවා. ඒක මම දකිනවා ඔයාලා ජොයින් වෙනවා වැඩ කරනවා. ඉතින් මේ හැමෝම ළමයි හරි වෙනසක් නැහැ හැමෝම ළමයි මේ රෙකෝඩින් බලන අයත් කමක් නැහැ නේද එයාලත් ළමයි අපි ටාගට් එකකට යන අය ලංකාවේ ළමයි ඉතින් මේ අපි වෙන මහන්සියෙන් අපි වැඩේ ගොඩ දාගමු මේ හැමෝම ඒකක් ගමු එතකොට අපිට ඒ හම්බෙන සතුට ජීවිත කාලෙටම තියෙනවා දැන් මට ගිය පාර බැච් එක හැමෝම ළමයි ටාගට් එකට ගෙනිච්චනේ ඒ සතුට මට ජීවිත කාලෙටම තියෙනවා හැබැයි මේ වෙන මහන්සිය ටෙම්පරරි නේද ටෙම්පරරි දෙයක් නේ දැන් අද ඔන්න හවස රෙස්ට් එකේ හිටියොත් ඔය මහන්සිය ඇරිලා යනවා. හරි හෙට මට ෆ්‍රී වෙන්න ඕන නම් හෙට ඔන්න ඒ ටික කැන්සල් කරලා මම ලෙෂර්ලි ඉන්නවා. හරි එතකොට ඒක ටෙම්පරරි. නේද? අපිට තාවකාලික දෙයක්. මහන්සිය කියන එක. හැබැයි අපිට හම්බෙන රිසල්ට් එකේ සතුට ජීවිත කාලෙටම තියෙනවා. ඉතින් ඒක නිසා ඔයාලත් මේ දේ එන්ජොයි කර කරන්න බලන්න. දැන් ඊයේ මට ගන්න බැරි වෙච්ච ලකුණු ටික ඔයාලට අද වෙනකොට ගන්න පුළුවන්. අද ඔයා ඊටත් වැඩි ඉස්සරහට ඔයාගේ මට්ටමට යනවා. ඉතින් එහෙම ගියොත් ඔයාට මේ ගමනේ යන්න පුළුවන්. මොකද ඔයා මේක එන්ජොයි කරනවා. ඔයා කැමැත්තෙන් කරන්නේ. කවුරුත් කියන නිසා නෙවෙයි ඔයාට ඕන නිසා. ඉතින් පුතේ මේක ගොඩ දා ගන්න කොහොම හරි. එතකොට අපිට රිසල්ට් එන දවස වෙනකොට අපිට නේද හරිම සැටිස්ෆයි පිට ඉන්න පුළුවන්. දැන් මන් දන්නේ ඒක එහෙම වෙන්නේ ඇයි කියලා. එක්සෑම් එකට කලින් දවසේ මම හැමදාම සාමාන්‍යයෙන් ඇහැරගෙන ඉන්නේ උදේ වෙනකම්. මොකද ළමයි සැරින් සැරේට WhatsApp වලින් ප්‍රශ්න අහනවා. එහෙම තියෙනවානේ. දැන් නම් ඉතින් ඔයාලා අහන ප්‍රශ්න වලට මට පස්සේ හරි උත්තරයක් දෙන්න පුළුවන්. නමුත් එක්සෑම් ලියන දවසේ අහන ඒවාට එහෙම පස්සේ උත්තර දෙල වැඩක් නැහැනේ. ඉතින් මං සාමාන්‍යයෙන් එදාට උදේ වෙනකන් ඇහැරගෙන ඉන්නේ. ළමයි එක්සෑම් එකට යන වෙලාවෙදී 8 විතර වෙදී තමයි මං නිදා ගන්නට මට පටන් ගන්නවානේ. මේ හැබැයි රිසල්ට් එන දවසේ මේ දක්වාම එහෙම ඒවා අවුරුදු 6ට 7ට එහෙමයි දිගටම රිසල්ට් එන දවසේ මට හොඳටම නිින්ද ගිහිල්ලා. හරි ඉතින් අපි දන්නේ නැහැ එනවා කියලා හරියට මෙදාට කොහොම හරි ෆෝන් එකත් මගේ ඔෆ් වෙලා මට නිින්ද ගිහිල්ලා. දැන් මං මේ පාරත් එහෙමයි පාන්දර 1 ගානකට ළමයෙක් අරන් තිබ්බා. ඒ ළමයා මගේ බලෙන් මම ගෙන්නගෙන පේපර්ස් කරන්න එහෙම නැති වැඩ කරන්න නැති ළමයෙක් බලෙන් ගෙන්නගෙන පාස් පේපර් පොතේම ඉවර කරලා මේ හැබැයි යාට පස්සේ උමනාව ආවා සෙමිනාරෙන් පටන් ගත්තට පස්සේ මොකද එයාට තේරෙනවා දැන්
අනේ දෙවෙනි මම වැඩ කරද්දි මට පුළුවන් කියලා. එතකොට එයා ඉන්ටර්නල් මොටිවේෂන් එක ඇක්ටිවේට් වෙනවා. එයා වැඩ කරනවා. ඔන්න අන්තිම මාසේ දෙකේ තමයි වැඩ කරන්න ගත්තේ. ඉතින් මේ ඒ ළමයා මම දන්නවා මගේ උමනාවට වැඩ කරන්න පටන් ගත්තා. ඊට පස්සේ එයා ට්‍රැක් එකේ ගියා. ඉතින් පාන්දර 1 ගානට කෝල් එක අරන් තිබ්බේ ඒ පාස් එකක් තියෙනවා කියලා. ඉතින් අර ඒක තමයි මේ වැලිව් එක. හරි එදත් ඉතින් ෆෝන් එක ඕෆ් මම දන්නේ මම ආන්සර් කරේ නෑ මම ඉතින් 9ට 10ට තමයි එදා නැගිට්ටෙත් මේ නැගිටලා ඉතින් බලනකොට වැඩේ ගොඩ. ඉතින් මං හිතුවා ඉතින් කමන්නේ නේද අපිට වගකීමක් තියෙන එක්සෑම් ලියන දවසට කලින් දවසේනේ රිසල්ට් එක එනකොට ඉතින් අපේ වැඩ ඉවරයිනේ. එහෙම කියලා ඒක හැම අවුරුද්දෙම වෙන දෙයක් ළමයි පාන්දර ඉඳන් කෝල් ගන්නවා. මොකද ළමයින්ට මතක් වෙනවා හැම මොහොතෙම මං එක දන්නවා දෙවියනේ මෙච්චර වද දිදි නේද බැන බැන ඉගැන්නුවා නේද මෙයා මේ මනුස්සයා මෙච්චර වැඩ කරා නේද මේ ඒක නේද මේ රිසල්ට් එක තියෙන්නේ කියන එක. ඉතින් ඒක නිසා ඔයාලා දැන් ඔරවන ඒවා අයියෝ කියන ඒවා වද දෙනවා ඉවරයක් නෑ වැඩ දෙනවා ඉවරයක් නෑ කියන ඒවා මම බොහොම උපේක්ෂා සහගතව ඒ දිහා බලන් ඉන්නේ මම ගණන්වත් ගන්නෑ මම වද දෙනවා ඉවරයක් නැති වෙන්නම ඔයාලට මේ මම අනවශ්‍ය විදිහට හැබැයි වද දෙන්නේ නෑ. ඒ කියන්නේ හෙන පත නෝට් ලියන්න හරි මේක ගෙදරින් ලියාගෙන එන්න මේ අනවශ්‍ය විදිහට බොරු වැඩ මම දෙන්නේ නෑ. මම ඔයාලට දෙන්නේ අත්‍යවශ්‍යම කෙටි වෙලාවක් ඇතුළත ඉවර කරගන්න පුළුවන් අත්‍යවශ්‍ය වැඩ. මොකද මම හොඳටම දන්නවා ඔයාලට තවත් සබ්ජෙක්ට් 8ක ලොකු වර්ක් ලෝඩ් එකක් තියෙනවා කියන එක. ඉතින් එයාටත් බලන්න ඕනනේ. ඉතින් ඒක නිසා තමයි මේ විදිහට රෙකෝඩිනුත් දාලා මම මගේ පැත්තෙන් ලොකු කොස්ට් එකක් ලොකු කැපකිරීමක් කරලා ওই වැඩ ටික කරන්නේ. මොකද මේ ඔයාලට මේ වැඩේ ගොඩ දාගන්න දැන් අද එන්න බැරුණත් රෙකෝඩින් එක බලන්න පුළුවන්. දැන් උමනාව නැති එකෙක්ට මේ අන්තිම කාලේ හරි ඉගෙන ගන්න ඕනුනොත් ආයෙත් බලලා ගොඩ දාගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට ලොකු ප්ලෑන් එකක් ඇතුව තමයි මේ වැඩ ටික කරන්නේ. ඉතින් ඔයාලා මේකේ බෙනිෆිට් එක සම්පූර්ණයෙන්ම ගන්න කියලා මම ආයෙ මතක් කරනවා. හරි මේකේ රිසල්ට් එක හම්බ වෙන්නේ ඔයාට. හරි දැන් එහෙනම් අපි මේ පාස් පේපර් එකේ උත්තරේ කට්ටිය ගොඩක් අය උත්තර දුන්නා. නැති කෙනෙක් හිටියොත් තේරෙන්නේ නැති කෙනෙක් හිටියොත් කියලා මම මේක ආයෙ කියලා දෙනවා. දැන් අපිට ක්වෙස්චන් එකේ කියන්නේ මොකද්ද? ක්වෙස්චන් එකේ කියන්නේ 40 50 කියන නම්බර්ස් දෙක තියෙනවා. 90 කියන එකේ ටෝටල් එක අරන් තියෙන්නේ එයාලා දීලා තියෙනවා ෆන්ක්ෂන් එකක්. ඒක ඇඩ් කරලා කියලා කියනවා. මම ඒ ෆන්ක්ෂන් එක කෙලින්ම කොපි පේස්ට් එකක් දාන්න යන්නේ Excel එකට දැන්. මෙන්න මේ විදිහට මෙයාලා මේක තමයි දීලා තියෙන්නේ. දැන් අපෙන් අහන්න පුතේ ක්වෙස්චන් එකේ දැන් ඔයාලටත් මේ වගේ තියෙන ප්‍රශ්නේ ප්‍රැක්ටිකල් එකක් කරලා බලන්න. හැම අවුරුද්දෙම කරන්න ඕනේ නෑ පුතේ. එකක දෙක කරනකොට ඔයාලට මේක තේරෙනවා. දැන් අපෙන් අහන්නේ C2 වලටයි D1 වලටයි. ඒතකොට D1 කියන්නේ මෙයා. C2 කියන්නේ මෙයා. ඔන්න ඔය දෙකට තමයි අහන්නේ. දැන් මම ඉස්සෙල්ලා උත්තරේ ගන්න කලින් වෙන දේ පොඩ්ඩක් කියලා දෙන්නම්. දැන් මෙතන ඉන්නේ A ඩොලර් මාක් එක තියෙනවා number 1 plus B ඩොලර් 1. මේකනේ. එතකොට මේ 1 කියන එක නා change වෙනවද කොයිම වෙලාවකවත්? මොකද 1 කියන එක නාට ඉස්සරහින් තමයි ඩොලර් මාක් එක ඇඩ් කරලා තියෙන්නේ. එතකොට ඔය අංක එක වෙනස් වෙනවද නැද්ද? ඩොලර් මාක් එක වෙනස් වෙනවද නැද්ද? මොකද කියන්නේ? ෆික්ස් කරලා තියාගන්න ඕන නම් ඒක තමයි මං කිව්වේ මතක තියාගන්න. ෆික්ස් කරලා තියාගන්න ඕන නම් එයාට ඉස්සරහින් තමයි අපි ඩොලර් මාක් එක දෙන්නේ. ඩොලර් මාක් එක දීපු ගමන් එයා ෆික්ස්. හරි? එතකොට මෙන්න මේ number 1 change වෙන්නේ නැහැ. මොකද number 1 ඉස්සරහින් තමයි ඩොලර් මාක් එක දීලා තියෙන්නේ. කොයි පැත්තට මෙයාව copy කරත් change වෙන්නේ නැහැ. ඒක change වෙනවද? වෙන්න පුළුවන්ද අපි අනිත් පැති වලට columns එහෙම මාරු කරලා apply කරොත් ඒක change වෙනවද නැද්ද? වෙනවා නම් yes, වෙන්නේ නැත්නම් no. reply එකක් දෙන්න. very good. නියමයි ළමයි ඔයාලා. හරි. හරිම සතුටුයි මට. ඔව්, එයා වෙනස් වෙනවා. ඇයි ඒ වෙනස් වෙන්නේ? එයාට ඩොලර් එකක් දීලා නැහැ. හරි. එහෙමනම් මම මෙයාව පල්ලෙහාට drag කරනවා. දැන් ආවා මේ දෙන්න. හැබැයි ඉතින් මං කිව්වා වගේ කොලම් එකේ මේ අකුරු මාරු වෙලා නැහනේ. ඇයි මාරුනේ නැත්තේ කියලා මට උත්තරයක් දෙන්න පුළුවන්ද ඔයාලට? කලින් lessons හොඳට බලපු ළමයින්ට උත්තර දෙන්න පුළුවන්. ඇයි මෙයාව change උනේ නැත්තේ? මට answer එකක් දෙන්න. English වලින් type කරාට කමක් නැහැ. English වලින් දැම්මත් කමක් නැහැ. Tamil වලින් නම් දාන්න එපා පුතේ මන් දන්නේ නැහැ ඒක. වෙන languages වලින් දාන්නත් එපා. මේ Google Translate දාලා ඉතින් කොට දා ගන්න පුළුවන්. ඒක වෙනම කතාවක්. ඉතින් ඔච්චර වන්නන්න නටන්න ඕනේ නැහනේ.
මේ අපි දන්න ලැන්ග්වේජස් දෙකෙන් උත්තරයක් දෙන්න පුළුවන් නේ. හරි. මට කියන්න ඇයි මේ AB change උනේ නැත්තේ? මෙතන ඉඳන් මෙතනට මම මෙයාව copy කරද්දී. ඇයි මෙයාලා වෙනස් උනේ නැත්තේ? fix තිබ්බේ ඇයි කියන්න බෑ. ඉක්මන් කරන්න වැඩ ගොඩක් තියෙනවා. වෙනස් උනේ නැත්තේ. yes very good. save column. ඇයි මේ එකම කොලම් එකේ කට්ටිය ඉන්නේ. ඉතින් මෙයාලා එතකොට වෙනස් වෙන්නේ නෑ. කොලම් එකේමනේ රෝ එක තමයි වෙනස් වෙන්න නියමිත මෙයාගේ. ඇයි රෝ එකෙන් රෝ එකට තමයි මෙයාව ඇප්ලයි කරන්නේ. මේ කොපි කරන්නේ ෆෝමියුලා එක හරි ෆන්ක්ෂන් එක හරි. නමුත් එයාව ෆික්ස් කරලානේ තියෙන්නේ. එතකොට එයා වෙනස් වෙන්නේ නෑ. ඒක තේරිච්ච ළමයි number 5 හොඳටම හරිනම් 0 to 5 රේට් කරමු ඉක්මනට. නම්බර් 4 දාපු එක්කෙනෙක් ඉන්නවා පුතේ ඔයා ඊයේ රෙකෝඩින් එක බැලුවද කියලා චුට්ටක් මට කියන්න. හරි තව පාරක් කියලා දෙන්න. හරි කියලා දෙන්නම් ආපහු. ඔන්න අහගන්න. දැන් අපි මෙයාව මෙහෙම ඩ්‍රැග් කරගෙන යන්නේ පල්ලෙහාට. පල්ලෙහාට ඩ්‍රැග් කරගෙන යනකොට මෙයත් C කොලම් එකේ මෙයත් C කොලම් එකේ දෙන්නම C. දෙන්නම C කොලම් එකේ. දෙන්නම C කොලම් එකේ ඉද්දි පුතේ මෙයාගේ කොලම් එකේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. අපි කොලම් එකම කොලම් එක දිගේ තමයි මේ ෆෝමියුලා එක මෙහෙම ඇද්දාම කොපි වෙගෙන යන්නේ. තේරුණාද? මෙන්න මේ විදිහට ඩ්‍රැග් කරගෙන යන්න අපිට එන අයිකන් එකට අපි කියනවා fill handle කියලා. ඒක මතක තියාගන්න පුතේ. එකපාරක් එක්සෑම් එකේ අහලා තිබ්බා. හරි මම එකක් කියලා දෙන්නම් ඔහොම. fill handle. හරි. දැන් මේ fill handle එක යූස් කරලා අපිට පුළුවන් මෙන්න මේ වගේ මෙයාව ඩ්‍රැග් කරගෙන පල්ලෙහාට යන්න. පල්ලෙහාට යනකොට මේ ඔක්කොම ඉන්නේ C කොලම් එකේ. එහෙනම් C කොලම් එක චේන්ජ් වෙන්නේ නැහැ කොහොමවත් අපි කොපි කරද්දි. හැබැයි රෝ එක වෙනස් වෙනවා මේ. ඒ හිටපු number 1 හිටපු row එක add වෙන්නේ number 2 එකට 3 එකට තමයි මෙහෙම copy කරගෙන යන්නේ. එතකොට එයාගේ row එක automatically change වෙන්න ඕනේ. ඩොලර් එක අයින් කළා කියලා පෙන්නන්නම්කෝ. මෙයා මොකද relatively වෙනස් වෙන්නනේ හදලා තියෙන්නේ. මෙයා මේ මුලින් ගත්තේ මේ range එක ඊට පස්සේ මේ range එක ඊට පස්සේ මේ range එක. හැබැයි අපිට මෙයාව fix කරගන්න නම් ඒකට ඩොලර් එක දාලා වැඩක් නැහැ. මොකද එයා කොහොමත් ඒම තමයි ගන්න මොකද same column නිසා එකම column එකේ නිසා. හරි. එතකොට පුතේ හැබැයි row එක මේ number එක තමයි change වෙන්නේ මේ. relatively වෙනස් වෙනවා සාපේක්ෂව වෙනස් වෙනවා. ඒක මම නවත්තන්නේ number 1 ඉස්සරහින් ඩොලර් මාක් එක දාලා. number 1 ඉස්සරහින් මේ වගේ ඩොලර් මාක් එක දානවා. ආයෙත් මම පල්ලෙහාට drag කරගෙන යන්නම් මේ බලන්න. එයා දැන් අර number 1 fixව තියාගන්නවා change නොවි. දැන් තේරුණාද? ඒ කොටස තේරුණාද කියන්න මට? 0 to 5 rate කරමු කලින් තේරිච්ච නැති අය. good. හරි. දැන් මම මේක clear කරලා දාන්නම්. මෙතන ඉන්න එක්කෙනා ආයි ඩොලර් එක මම අයින් කළාම කියලා දෙන්න. හරි එතකොට මතක් වෙනවා මොලේ ඉන්න ඩොලර් එක පල්ලෙහාට ඩ්‍රැග් කරනකොට මොකද උනේ ඩොලර් එක නැතුව මෙයා රෝ එක වෙනස් වෙච්ච නිසා එයාගේ රෝ එකත් අප්ඩේට් කරගත්තා තිබ්බ ෆන්ක්ෂන් එකේ. එහෙනම් මට දැන් කියන්න දැන් මම චේන්ජ් වෙනවද ඒ කියන්නේ දැන් චේන්ජ් වෙන්නේ කොලම් එකද රෝ එකද? දැන් චේන්ජ් වෙන්නේ කොලම් එකද රෝ එකද? මම මේ පැත්තට ඒ කියන්නේ පල්ලෙහාට නෙවෙයි මේ සයිඩ් එකට මෙයාව fill handle use කරලා copy කරන්න යන්නේ. මට කියන්න දැන් column ද change වෙන්නේ row එකද change වෙන්නේ? columns කියන්නේ මේ පැත්තට ඉන්නේ C D E. rows කියන්නේ මේ පැත්තට ඉන්නේ. ඒවා නිකන්
දැන් බ්ලඩ් වලම තියා ගන්න ඕනේ. ඕවා පටල ගත්තොත් ඔක්කොම ඉවරයි මේ උගන්නලා ඉවරයි ඉතින්. අන්න වැරද්දුවා කට්ටිය. නෑනේ. මේ පැත්තට මම මෙයාව මෙහෙම ෆිල් කරනකොට එයා චේන්ජ් වෙන්නේ කොලම් එක නෙවෙයි මේ රෝ එක නෙවෙයි කොලම් එක. රෝ එක නෙවෙයි පුතේ කොලම් එක. වචන දෙක පටල ගන්නවා මං හිතන්නේ. හරි? මේ බලන්න. මෙයා මෙතන හිටපු එක්කෙනා ආවේ මෙතනට මේ. රෝ එක මාරු වෙනවා. සෝරි රෝ එක නෙවෙයි කොලම් එක මාරු වෙනවා. රෝ එක කියන්නේ මෙයා. කොලම් එක මාරු වෙනවා. එයි මම මේ C කොලම් එකේ හිටපු එක්කෙනා තමයි D කොලම් එකට මාරු කරේ. එතකොට එක්කෙනෙක්ගෙන් වැඩි වෙන්න ඕනේ කොලම් එක. එහෙනම් A හිටපු එක්කෙනා B වෙනවා. B හිටපු එක්කෙනා C වෙනවා. මේ බලන්න. මෙතන හිටියේ A. මෙතන ඉන්නේ B. මෙතන හිටියේ B. මෙතන ඉන්නේ මෙතන ඉන්නේ C. ඔන්න ඔය වගේ. දැන් මම මෙයාව මෙතනට කොපි කරන් යන්න. මේ බලන්න. මෙතන ඉන්න A B C D E. ඔහොම ගණන් කරන් යන්න මේ. මෙතනට එන්නේ E. ඊට පස්සේ මෙතන B ඉන්න එක්කෙනා B C D E F වෙන්න ඕන. දැක්කද? එතකොට මේ කතාව දැන් තේරිච්ච ළමයි ඔය දැන් relative cell references ඔය ඊයේ කතා කරපුවම තමයි. දැන් මේක මතක් වෙච්ච ළමයි 0 to 5 rate කරමු ඉක්මනට මට ඊළඟ කොටසට යන්න. මේකේ මේ ප්‍රශ්නේ ඊළඟ ස්ටෙප් එකට යන්න ඕනේ. හරිනේ. එතකොට මෙයා මේ පැත්තට ෆිල් කරද්දී B1 C1 රෝ එක චේන්ජ් වුනේ නෑනේ පුතේ. මෙයත් number 1 රෝ එකේ මෙයත් number 1 රෝ එකේ. එහෙනම් number 1 කියන එක චේන්ජ් වෙන්නේ නෑ. හැබැයි අපේ C හිටපු එක්කෙනා D වලට ආවේ. එහෙනම් කොලම් එක චේන්ජ් වෙනවා. එහෙනම් පුතේ මෙතනදී ආන්සර් එක වෙන්න ඕනේ මෙයයි එකතු වෙන එක. මෙයයි එකතු වෙන එක. මොකද එයාගේ කොලම් එක චේන්ජ් වෙනවා. එහෙනම් මම ඊළඟට ඔයාලගෙන් ප්‍රශ්නයක් අහනවා. මට මේ රේන්ජ් එකම ඒ කියන්නේ මෙයාවයි එකතු කරලා තමයි මෙතනට ගන්න ඕනේ. හරි? ඒ කියන්නේ මම green color දාලා තියෙන values දෙක එකතු කරලා තමයි VLO එකට ගන්න ඕනේ. මෙතනට ගන්න ඕනෙත් එහෙමමයි. ඒ කියන්නේ මෙතනට ගන්නත් ඕනේ මේ දෙන්නවම එකතු කරලා. එහෙමනම් මම මේ දැන් red color කරලා නෑ blue color කරලා තියෙන එක්කෙනාගේ formula එක මොකක් වෙන්න ඕනේද? ඒ කියන්නේ මෙතන formula එකම තමයි මෙතනටත් add කරන්නේ. මෙතන එක්කෙනාම තමයි මෙතනටත් add කරන්නේ. එහෙම add කරනකොට ඒ උත්තරේ එන්න ඕනේ මේ දෙන්න එකතු වෙලාම තමයි. මේ දෙන්න එකතු වෙලාම තමයි. එහෙමනම් අපි C1 වල ලියන්න ඕන ෆෝමියුලා එක හරි ෆන්ක්ෂන් එක හරි එවන්න මට. ෆෝමියුලා එකක් මෙතන තියෙන්නේ. ෆෝමියුලා එක එවන්න ඒක නිසා මට. හැමෝම උත්තර එවන්න ඕනේ. කම්මැලියෝ වගේ බලාගෙන ඉන්න බෑ ඔන්ලයින් ක්ලාස් එකක. කකා බිබී හරි නිදාගෙන අපි පස්සේ කරන්නම් අපේ බ්‍රේන් එකේ විදිහ තමයි දැන් නෙවෙයි පර්ෆෙක්ට් වෙලා වෙන්නේ ඉස්සරහට. හරි. එතකොට අපි හොඳට කරමු. දැන් කමක් නෑ ඔය වහිනවා නේද බඩගිනි නිදිමතයි කම්මැලි පස්සේ කරමු දැනට ඔය නිකන් අහගෙන ඉමු. එහෙම වෙන්න එපා. දැන් මේ වැඩේ ඉවර කරන්න. දැන් ඔයාට පැයෙන් දෙකෙන් ඉවර කරගන්න තියෙන වැඩේ ආයෙ තනියෙන් කරන්න ගියොත් පැය 4ක් 5ක් යනවා. සැරින් සැරේට බලන්න ඕනේ. ප්‍රශ්නයක් අහගන්න විදිහක් නැහැ. වෙන වෙන ඩිස්ටර්බන්සස් එනවා නේද? එතකොට ওই වෙලාව ගොඩක් ඇදෙනවා. ඒක නිසා මේ වෙලාවේ හරියටම මේ වැඩේ කරගන්න. ඊට පස්සේ ප්‍රශ්න ටික කරාම ඉවරයි. පැය ගණන් මේ IT වලේ එල්ලිලා ඉන්න ඕනේ හරියට එදා කරන ටිකේ වැඩ ටික හරියට කරන්න ඇති. එතකොට ඔයාලට ලකුණු හදාගන්න පුළුවන්. මේක මේ එළි වෙනකන් මේ පාඩම් කරන්න තියෙන සබ්ජෙක්ට් එකක් නෙවෙයි. නේද? වැඩ ලේසි කරගන්න තියෙන සබ්ජෙක්ට් එකක් නේ. හරි. එහෙනම් මම කතාව නතර කරන්න උත්තරේ හිතලා chat එකට දාමු.
හරි. දැන් අපි ආන්සර් එක කතා කරමු. අපිට වැඩ ගොඩක් තියෙන නිසා මම වෙලාව තවත් දෙන්නේ නැහැ. මෙයාව මෙතනට ඇප්ලයි කරනවා නම් මේකේ කලර්ස් මාරු කරමු පේන්නේ නැහනේ. මෙයාව පුතේ පල්ලෙහාට ඇප්ලයි කරනවා නම් මෙතන අනිවාර්යයෙන්ම අපි දැන් අපිට හොඳට අහගන්න වැඩ නවත්තන්න ටයිප් කරන එක නවත්තන්න ආගොත් ආන්සර් 7 ආයි හොඳයි. දැන් වැඩ නතර කරමු අපි. මේ හොඳට බලා ගන්න. මෙතන රෝ එක නම් චේන්ජ් වෙන්නේ කොලම් එක නම් චේන්ජ් වෙන්නේ ඒ අනුව තමයි අපි ඇප්ලයි කරන එක කොපි කරන එක වෙනස් වෙන්නේ. හරි. එතකොට මෙයාව මම දැන් රෝ එකක් තමයි මාරු කරන්නේ. නම්බර් 1 හිටපු රෝ එකෙන් ගේනවා නම්බර් 2 එකට කොපි කරනවා. එතකොට පුතේ මෙයාගේ නම්බර් එක චේන්ජ් වෙනවා. එහෙනම් නම්බර් එක ඉස්සරහින් ඩොලර් මාක් එක දාන්න වෙනවා. ඔන්න ඔහම හිමින් සැරේ හිතන්න කලබලයට උත්තර ලියන්න එපා. හරි වෙලාව ඇති හරියට මැනේජ් කරගන්න කෙනාට. ඒකට මම ටෙක්නික්ස් කියලා දීලා තියෙන්නේ. හරි. ඔන්න නම්බර් එක හරි. දැන් මෙහෙට දැම්මොත් අපේ CD වෙනවා. එහෙනම් CD වෙනකොට C එක්කෙනා D වෙනකොට එහෙනම් අපේ මේකේ මෙන්න මේ කොලම් එකත් මාරු කරනවා. එහෙනම් ඒකත් අපිට නතර කරගන්න වෙනවා. මෙතනටත් ඩොලර් මාක් එකක් දාලම ඇප්ලයි කරන්න වෙනවා. දෙපැත්තටම ඔන්න ඩොලර් එක දාන්න හේතුව. හැම එකටම දකින එකටම දෙපැත්තට ඩොලර්ස් දාන්න යන්න එපා. ඔය වගේ අවස්ථාවක විතරයි දෙපැත්තටම ඩොලර් මාක් එක දාන්න ඕනේ. හරි. දැන් මම ඔයාලගෙන් ප්‍රශ්න කිහිපයක් ආයෙත් අහනවා. දැන් මට මෙතනට ඕනේ මේ තුන්දෙනාගේ ටෝටල් එක කොහොමද අපි ගන්න equal sum වෙන රේන්ජ් එක. හරි. මෙහෙම අපි ටෝටල් එක ගන්නවා. දැන් මට මේ රේන්ජ් එකේම ආන්සර් එක ඕනේ මෙතනට. හරි. මම ඩ්‍රැග් කරනවා. මෙන්න මේ රේන්ජ් එක ආවේ. එහෙනම් මට කියන්න මම මෙතන වෙනස් කරන්න ඕනේ කොහොමද? ඒ කියන්නේ මට මෙන්න මේ yellow color එක පේන්නේ නැහනේ. මෙන්න මේ green color කරපු තැනට මට ඕනේ. හැබැයි ඒ ඕනේ පුතේ මෙන්න මේ රේන්ජ් එකම තමයි. මොකක්ද මෙතනට ලියන්න ඕනේ? ෆෝමියුලා එක හරි ෆන්ක්ෂන් එක හරි. equal sum කියලා යන්නේ ෆන්ක්ෂන්. හැබැයි ඔය පාස් පේපර්ස් වල අහනකොට ඔක්කොටම ෆන්ක්ෂන් කියලා දාන්නේ. මම ඒක පාස් පේපර්ස් කරද්දි කියලා දෙන්නම්. ආන්සර් එකක් එවන්න හැමෝම දැන්. මං අහන්නේ මෙතනට විතරයි යාව ඇප්ලයි කරන්න. එහෙනම් මෙතන ලියන්න ඕනේ. ෆන්ක්ෂන් එක හරි ෆෝමියුලා එක හරි මොකක්ද? කල්පනා කරමු උත්තරයක් එවමු.
හරි අපි ළමයි ගත්තු උත්තර කීපයක් ගමු. මෙන්න මෙතන මම ලියලා තියෙන්නේ A1 to C1 කියලා. එතකොට තව ළමයෙක් මේකටම ලියලා තියෙනවා මෙන්න මේ වගේ එකක්. sum A1 plus B1 plus C1 මේකට ඩොලර් එකකුත් දාලා තියෙනවා. ඩොලර් මාක් එකේ කතාව අයින් කරමුකෝ. මේක වැරදි නෑ. A1 plus B1 plus C1. හැබැයි මේකට සම් එක දාන එකේ අවශ්‍යතාවයක් තියෙනවද? එතකොට මේ ඔක්කොම ලියලානේ. සම් එක අපිට පාවිච්චි කරන්න පුළුවන් රේන්ජ් විදිහට. ඒ කියන්නේ A1 වල ඉඳන් ඒක තමයි මේ 32කින් කියන්නේ. මේ රෙකෝඩින් එක බලන්න. A1 වල ඉඳන් C1 වෙනකම් මෙන්න මේ රේන්ජ් එක කියන එක තමයි මේකෙන් කියන්නේ. ඒකටම තව කොහේ හරි එක්කෙනෙක් ඉන්නවනම් ඒකටම දාන්න පුළුවන් එයා ගැනත්. හරි. දැන් මේ රේන්ජ් එකේ නැතුව නිකන් අපි හිතමු B25 කියලා එක්කෙනෙක් ඉන්නවනම් එයාවත් මේකටම ඇඩ් කරගන්න පුළුවන්. B25 මෙතන විස්තරයක් මොකුත් නැහැ. මේ තියෙන්නේ B25. ඊට කලින් එකක් දාමුකෝ B6 වගේ. එතන මෙතන ඩේට් එකක් මොන හරි නම්බර් එකක් තියෙනවා නම් ආයෙවත් ඇඩ් වෙනවා මේ. එතකොට ඒක තේරුම් ගන්න. හැබැයි අර උත්තරේ අපි ආපහු ගමු. sum A1 B1 C1 මං ඒකම අරගෙන මෙතනට ඇප්ලයි කරන්න. හරි. දැන් අපි පල්ලෙහාට කොපි කරනකොට මෙතනින් පල්ලෙහාට කොපි කරනකොට අපි වෙනස් කරන්නේ number 1 හිටපු එකනා number 2 විදිහට. එහෙනම් මෙයාගේ numbers ටික තමයි මාරු වෙන්නේ. numbers ටික නම් මාරු කරන්න ඕනේ. මෙතනට එයා මාරු වෙනවා නේද? ඒ කියන්නේ මෙතනට එනකොට A වෙනස් වෙන්නේ නැහැ. A ඉස්සරහින් ඩොලර් එක තියෙන්නේ. B වෙනස් වෙන්නේ නැහැ. C වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් මෙතන ඩොලර් මාක් එකත් එක්ක A number 2 එන්නේ. එතකොට A2 කියන්නේ මෙයා. ඊට පස්සේ මෙතනත් එහෙමයි B එක ෆික්ස්ව තියෙනවා B2. මෙතන එහෙමයි C එක ෆික්ස්ව තියෙනවා C2 වෙන. එතකොට මෙන්න මෙයාලා තමයි මෙතනට එනකොට එකතු වෙන්නේ. එහෙම නෙවෙයි මට ඕනේ. මේ තුන් දෙනාවම එකතු කරන්න. එහෙනම් අපි මෙතන ඩොලර් මාක් එක දාන්න ඕනේ number 1 වලට ඉස්සරහින්. මොකද row එක තමයි change වෙන එක නතර කරගන්න ඕනේ. මෙයා කොහොමත් වෙනස් වෙන්නේ නැහැ. මෙයා කොහොමත් වෙනස් වෙන්නේ නැහැ මේ අකුරු ටික. ඇයි? එකම කොලම් එකේ තමයි මෙයාලව මම ඩ්‍රැග් කරගෙන යන්නේ. තේරුණාද කතන්දරේ? තේරුණාද කතාව? ඔය මම කියප එක පොඩ්ඩක් රේට් කරන්න. ඒ ගත්ත එක්සැම්පල් එකත් එක්ක. ඊට පස්සේ තව දුවක් මෙන්න මෙහෙම වෙලා තියෙනවා. හතර වටේ ඩොලර් මාක් එක දාලා පුරුදු විදිහටම මේක වැඩ කරනවා. දෙපැත්තම ෆික්ස් වෙනවා. ගැටලුවක් නැහැ. හැබැයි මම ඇහුවේ මට වෙනස් කරන්න නැතුව දැනට තියාගන්න ඕනේ මෙන්න මේ කොලම් එක මේ කොලම් එකේමයි මම ඇප්ලයි කරන්න කියලා මම කියනවා. එතකොට රෝ එක විතරක් ෆික්ස්ව තියාගන්න නම් මෙතනට ඩොලර් මාක් එක දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නම්බර් එකට විතරක් ඩොලර් එක දාපුවාම ඇති. හරි? මේක අයින් කරනවා මම ඒක නිසා. එයි ඔහොම දාන්න පුරුදු වෙන්න එපා. එතකොට මේකේ ඔයාට තියෙන knowledge එක නැති වෙලා යනවා. MCQ ගොඩ දාගන්න බැරි වෙයි. හරි? දැන් මට මෙයාව ඕනේ කොලම් එක මාරු කරලා. හැබැයි කොලම් එකේ රෝ එක එකයිනේ. එහෙනම් මට මේ පල්ලෙහාට මම මේක ඇප්ලයි කරගෙන යන්නේ නැහැ. දැන් උත්තර දෙන එක නතර කරන්න. මම ප්‍රශ්නයක් අහනවා දැන් මේ විදිහට. මම මේක ඩ්‍රැග් කරන්නේ කොලම් වයිස් විතරයි. රෝ එක මාරු කරන්නේ නැහැ. එහෙනම් මට ලේසියෙන්ම අවම අකුරු ගානක් ටයිප් කරන්න ඕනේ මේකෙදි. ලේසියෙන්ම කොහොමද මම මේ මගේ ෆන්ක්ෂන් එක හදාගන්නේ? මම D ඉන්න එක්කෙනා Eට Fට Gට ওই විදිහට ඇප්ලයි කරනවා. මට මේ රේන්ජ් එක ෆික්ස්ව තියාගන්න ඕනේ. හැබැයි මම ටයිප් කරන කැරක්ටර්ස් ගානත් අවම වෙන්න ඕනේ. අන්න දැන් ඔයාගේ knowledge එක හරියටම මැනෙනවා. ඔය restrictions ටික තියාගෙන මට ආන්සර් එකක් එවන්න.
හැමෝම ආන්සර්ස් එවන්න. ඔයාලට හිතෙන විදිහේ හැම ආන්සර් එකක්ම එවන්න. ඒක වැරදුනාට ගැටලුවක් නැහැ. මොකද දැන් තාම අපි එක්සෑම් එකට මේ ලෑස්ති වෙන වෙලාව. වැරදෙන එක හොඳයි. මොකද එතකොට තමයි අපි මේක එහෙට මෙහෙට කරක ඉගෙන ගන්නේ. answers everyone දාන්න. එතකොට ලේසි. හරි. හරි. දැන් නම් කට්ටිය answers එවනවා. හොඳයි. හරි අපි කතා කරමු. දැන් ඇති වෙලාව. දැන් පුතේ මම ඇහුවේ මම මේ එකම රෝ එකේ කොලම් වයිස් විතරයි මාරු කරන්න. එහෙනම් අවම කැරක්ටර්ස් ගානකින් අපි මේක වෙනස් කරගන්නත් ඕනේ. එහෙනම් මට කොහොමත් නම්බර් එක මේ නම්බර් එක ෆික්ස්. ඇයි මම මේ නම්බර් 1 එකේමයි මෙයාව කොපි කරගෙන යන්නේ. එහෙනම් එයාව ඩොලර්ස් දාලා වෙනස් කරන්න ඕනේ. හැබැයි මෙන්න මෙයාව නම් ෆික්ස් කරගන්න වෙනවා. ඇයි? මෙයා වෙනස් වෙනවා කොලම් එක වෙනස් වෙද්දී. හරි? එහෙනම් මේක තමයි හරි උත්තරේ. මේක තමයි හරි උත්තරේ. මෙන්න මෙතන එක දුවක් ඉන්නවා. දුවක් නෙවෙයි පුතේ. නදිත්. මෙන්න මෙතන තියෙන්නේ පුතේ තිත් දෙක. තිත් දෙක. තිතයි කමාවයි ලියන්න එපා. වැරදිලාවත් හරි ඔයාලට ලකුණු හම්බෙන්නේ නැහැ. තිත් දෙක තියෙන්න ඕනේ. A1 A10 මෙහෙම ලියනකොට මෙන්න මේ විදිහට ලියන්න. ලියන්න එපා වැරදිලාවත් තිතයි කමාවයි. හරි සෙමිකෝලන් කියන එක ලියන්න එපා. කෝලන් එක තමයි ඕනේ. හරි එහෙනම් ඔන්න දැන් ලකුණු ටික හරි එතන. දැන් මං කලින් වගේම අහනවා මම මේක රෝස් දිගේ විතරයි ඩ්‍රැග් කරගෙන යන්නේ. එහෙනම් මට මේක ෆික්ස් කරගන්න ඕනේ කොහොමද? කොලම්ස් වයිස් මම මේක වෙනස් වෙන්නේ නැහැ. අවම ගානකින් කොහොමද වැඩේ ගොඩ දාගන්නේ? අවම කැරක්ටර්ස් ගානකින් කොහොමද වැඩේ කරගන්නේ? උත්තරේ වන්න ඉක්මනින්. correct good. හරි දැන් වැඩේ ගොඩ නේද? මෙහෙම පල්ලෙහාට ඩ්‍රැග් කරද්දි මෙයා කොලම් එක එහෙම්මමයි D කියන කෙනාගේමයි. ඒක හැබැයි රෝ එක වෙනස් වෙනවා. එහෙනම් රෝ එක ෆික්ස් කරගන්න. රෝ එක යන්නේ නම්බර්ස් වලින් අපි හඳුන්වන්නේ. එහෙනම් නම්බර් එක ඉස්සරහින් ඩොලර් මාක් එක දාන්න ඕනේ. දැන් තර්ඩ් ටර්ම් ටෙස්ට් වලට ග්‍රේඩ් 10 වල අයට මේ ලෙසන් එකෙන් ක්වෙස්චන් එකක් අනිවාර්යෙන් එනවා සෙකන්ඩ් පාර්ට් එකට. ඒක නිසා මෙතන දැන් ලකුණු 15ක්
සෙකන්ඩ් පාර්ට් එකේ ලකුණු 10යි මේකෙන් එන MCQ ටිකයි ඊට පස්සේ අනිවාර්ය ප්‍රශ්න ඇතුළේ එන ලකුණු 2යි ගත්තාම ලකුණු 15කට වැඩිය ඔයාට අචීව් කරගන්න පුළුවන්. හරි. ඔන්න දැන් ටර්ම් ටෙස්ට් එකේ එක වැඩක් ඉවරයි. තව එක ලෙසන් එකක් තියෙනවා ඩේටාබේස්. මම ඒකත් ඉවර කරනවා මේ වගේම. එතකොට ඔයාලට ඒකෙත් සම්පූර්ණ ලකුණු ටික ගන්න පුළුවන්. හරි. එහෙනම් මේ කතාව දැන් හරි. ඊළඟට මම ඔයාලට කියනවා මෙන්න මේකේ අවසාන ප්‍රශ්නය මම අහන. මෙතන A ඩොලර් මාක් එක number 1 C ඩොලර් මාක් එක number 1 තියෙනවා. මම මෙයාව ඇප්ලයි කරනවා. මම මෙන්න මෙතන තියෙන ෆන්ක්ෂන් එක හරි ෆෝමියුලා එකම ඇප්ලයි කරනවා මෙන්න මෙතනට. මෙන්න මෙතනට. මෙතන තියෙන එක. දැන් මට කියන්න මෙන්න මේ green color එකට එන ෆන්ක්ෂන් එක මොකක්ද කියලා. මෙන්න මේ green color එකට එන ෆන්ක්ෂන් එක මොකක්ද කියලා. උත්තරයක් දෙමු ඉක්මනට හැමෝම. මෙතන ඉන්න එක්කෙනා මම මේ පල්ලෙහාට ඇප්ලයි කරගෙන යනවා. මම අහනවා මෙන්න මේ green color කරලා තියෙන සෙල් එකට එන ඇඩ්‍රස් එක මොකක්ද කියලා. හරි මම ආන්සර් 7 අයගේව රියැක්ට් කරා නියමයි. දැන් මෙයාව මෙහෙම ඩ්‍රැග් කරගෙන ගියොත් මේ බලන්න A1 C1මයි. ඇයි මෙයාගේ A C කියන අකුරු වෙනස් වෙන්නේ නැහැ. මෙයා ඇප්ලයි කරන්නේත් එකම කොලම් එක දිගේ නිසා. කොලම් එක මාරු කරොත් විතරයි මෙයාගේ කොලම් එක වෙනස් වෙන්නේ. එකකින් වැඩි කරොත් කොලම් එකත් එකකින් වැඩි වෙනවා. හරි. හැබැයි මෙයාගේ මාරුනේ මොකක්ද? මෙයාගේ මාරුනේ පුතේ රෝ එක. මෙයාගේ මාරුනේ රෝ එක. රෝ එක නිසා මොකද වෙන්නේ? රෝ එක අපි ෆික්ස් කරලා තියෙන්නේ. එහෙනම් රෝ වෙනස් වෙන කෙනාව නතර කරලා තියෙන්නේ. එහෙනම් මේක කිසිම වෙනසක් වෙන්නේ නැහැ මෙතෙන්ට ආවා කියලා. ඒ තිබ්බ එකමයි එන්නේ. ඒ තිබ්බ එකමයි වෙන්නේ. එහෙනම් ඒක දැන් තේරිච්ච අය 0 to 5 ඉක්මනට රේට් කරන්න අපි ඊළඟ කොටසට ඊට පස්සේ යනවා. good නියමයි. අද අපි මේ 11 වගේ වෙද්දි සෙෂන් එක ඉවර කරනවා. සෙකන්ඩ් පාර්ට් එකක් කරගන්න වෙලා මදි වුණොත් අපි ආපහු පැයක් දෙකක් ඔය වගේ වෙන් කරගෙන Excel එකක් ආපහු සෙකන්ඩ් පාර්ට් කරමු. අද මේ කරන වැඩ ටික ඉවර කරගෙන යමු. අපි බලමු එන වෙලාවත් එක්ක. ඔයාලා දැන් 20යි 20 ඉඳන් 20යි 25 දක්වා Excel ටික past paper book තියන අයගේ තියෙනවා. එතකොට MCQ කරලා නැති අය ආපහු කරන්න. කරලා තියෙන අය වැරදි ටික ආයෙ බලන්න. දැන් ඔයාට තේරෙනවා. හරි වැරදි මාක් කරගෙන තියෙන අය වැරදි ටික ආයෙත් බලන්න. ඊළඟට මේ ඉස්කෝලේ කට්ටියට මම questions ටික photos ගහලා group එකට දානවා. ඔයාලා past paper එකේ අවුරුදු ටික මාක් කරගෙන ප්‍රශ්න ටික Excel ටික මාක් කරගෙන කරන්න. ඔයාලට ඒක ලොකු ගැටලුවක් නැහැ. ඉතින් Excel එක දැක ගමන් පේනවා Excel කියලා. එතකොට ඒ ප්‍රශ්න ටික කරගෙන යන්න. කරලා මට ඒ වගේ ෆොටෝස් එවන්න. හරි. ඊළඟට පුතේ මෙන්න මෙයාව මම මෙන්න මෙතනට ඇප්ලයි කරනවා. මෙතන ඉන්න එක්කෙනාව.
මේ green color වෙච්ච තැනට දානවා. කොහොම වෙයිද function එක මෙතනට එන function එක මොකක් වෙයිද? මෙතනට එන function එක මොකක් වෙයිද? හැමෝම ආන්සර්ස් එවන්න. දැන් ඔයාලගෙන් මං කිසිම දෙයක් බලාපොරොත්තුවෙන් නෙවෙයි මේ ටික කරන්නේ. ඔයාගේ එකම බලාපොරොත්තුව මට ඔයාලගේ රිසල්ට් එක විතරයි. හරි? මේ අනේ මැඩම් මේ මෙච්චර මහන්සි වෙනවනේ කියලාවත් කියන එකවත් මම ඔයාලගෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. එහෙම කියන ළමයි ඉන්නවා හැබැයි මේ මෙතන ලීව් වෙනකොට thank you වත් කියන්නේ එක මං බලාපොරොත්තු වෙන්නේ නැහැ. එහෙම කිසිම රිප්ලයි එකක්වත් නොදා ලීව් වෙන අය ඕන තරම් ඉන්නවා. එහෙම මං ඒ වුණාට මේකෙන් ඩිමෝටිවේට් වෙන්නේ නැහැ. මට ඕන ඔයාලගේ රිසල්ට් එක හදන එක. හරි? ඉතින් ඒක නිසා මේ උත්තර දෙන එක හැබැයි කරන්න. ඒක නොකර ඉන්න එපා. උත්තර දෙන එක කරන්න. මොකද ඔයා හිතන්න ඕනේ කම්මැලියෝ වගේ බලාගෙන ඉඳලා IT කොට දාගන්න බෑ. අපේ බ්‍රේන් එකෙන් මේ වැඩේ ගන්න ඕනේ. හරි? කටපාඩම් කරන්න, එළි වෙනකම් පාඩම් කරන්න ඕනේ මම මේ අහන ප්‍රශ්න වලට උත්තර දෙදී ඔයා හිතන්න පුරුදු වෙන්න මට එච්චරයි ඔයාලගෙන් වෙන්න ඕන දේ. එතකොට අපිට මේ රිසල්ට් එක හදන්න පුළුවන්. very good. උත්තර කට්ටිය එවලා තියෙන අපි බලමු උත්තර හරිද කියලා. හරි? එක්කෙනෙක්ගේ වගේ තමයි දැනට දෙන්නෙක්ගේ වගේ දැනට ආපු උත්තර වලින් හරි. බලමු අපි මොකද වෙන්නේ කියලා. එතනටත් එන්නේ මෙයාමද? එතනටත් එන්නේ මෙයාමද? එයාවම නෙවෙයි. අපි කොලම්ස් මාරු කරනවා. මෙතනින් මෙතනට මෙතනින් මෙතනට මෙතනින් මෙතනට කොලම් එක මාරු වෙද්දී කොලම් එකට ඩොලර්ස් දීලා නැහැ. එහෙනම් මෙයා කොලම් එක මාරු කරගන්නවා. මේ බලන්නකෝ. මේ මෙතන A හිටපු එක්කෙනා මෙතන B. එක්කෙනෙක් වැඩි වෙනවා. එහෙනම් පළවෙනි එක්කෙනාගේ මෙතන C. එහෙනම් මෙතන D. මේ බලන්න ඊළඟට. මෙතන C හිටපු එක්කෙනා මෙතනට යද්දි D. එහෙනම් මෙතනට යද්දි E වෙන්න ඕනේ. ඊළඟ එක්කෙනාට F වෙන්න ඕනේ. දැන් පුතේ එහෙනම් මේකත් ඉගෙන ගන්න. මෙතන කීයකින්ද වෙනස් උනේ? 1යි 2යි 3යි. එහෙනම් A වල ඉඳන් B ට 1යි C ට 2යි D ට 3යි. මෙතන 1යි ඔන්න බලා ගන්න. මෙතන ඉන්න එක්කෙනා ඒ කියන්නේ මෙයා 1යි 2යි 3යි. 3කින් අප්ඩේට් වෙනවා 3කින් වැඩි වෙනවා. 3කින් වැඩි වෙනවා කොලම් එක තමයි වෙනස් වෙන්නේ. එහෙනම් මෙතන A හිටපු එක්කෙනා 3කින් වෙනස් වෙන්න ඕනේ. B C D වෙන්න ඕන. අපි බලමු මේක හරියට එනවද කියලා. 3කින් වැඩි වෙන්න ඕනේ. A වල ඉඳන් B ට 1යි, B වල ඉඳන් C ට 1යි, C වල ඉඳන් D ට 1යි. මෙතනත් 3කින් වෙනස් වෙන්න ඕනේ. එහෙනම් number 1 වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් ඩොලර් මාක් එකත් එක්ක number 1 එහෙම්ම එනවා. හරි? මං රේන්ජ් එක විතරයි ලියන්නේ මේක ඇල්ලෙන්න ඕනේ. ඊට පස්සේ C කෙනෙක් කෙනත් එහෙනම් 3කින් වෙනස් වෙන්න ඕනේ. 3කින් වැඩි වෙන්න ඕනේ. C D E F අපි බලමු. number 1 එක හැමම එන්න ඕනේ. මේකද වෙන්නේ කියලා අපි බලමු. හරි? හරි නේද? මෙතනට ආපු එක්කෙනා හරි. මේක තේරිච්ච අයත උස්සන්න. මේක තේරිච්ච අයත උස්සන්න දැන්. අපි ඇප්ලයි කරන පැත්ත අනුව කොලම් එකද රෝ එකද වෙනස් වෙන්නේ කියන එක වෙනස් වෙනවා. එතකොට ඒ අනුව ඩොලර් මාක් එක අපි දාන්න ඕනේ. ඩොලර් මාක් එක දාලා තියෙන විදිහ අනුව අපි ඩිසයිඩ් කරන්න ඕනේ මෙයා වෙනස් වෙන එක්කෙනෙක්ද නැති එක්කෙනෙක්ද. එහෙනම් ආය
fill handle tool එක use කරලා ආයෙ fill කරනකොට මෙයා වෙනස් වෙලාද ඈතට යද්දි එහාට මෙහාට වෙද්දි වෙනස් වෙලා නැද්ද කියලා කීයකින් වෙනස් වෙලාද කියලා අපිට අදාළ එක්කෙනාගේ ෆන්ක්ෂන් එක හොයන්න පුළුවන්. 0 to 5 රේට් කරමු. තේරුණාද කියලා අපි බලමු. ඒ ටික හරිනේ. හරි අවසාන ප්‍රශ්නය. ඔයාලගෙන් මම අහන අවසාන ප්‍රශ්නේ මේ කොටසට අදාළව. නැත්නම් එක්සෑම් ලියනකන් ඉතින් ප්‍රශ්න නම් අහනවා. ඔයාලා මගෙන් ප්‍රශ්න අහනවා මම ඔයාලගෙන් ප්‍රශ්න අහනවා. ඒක තමයි IT වල ස්වභාවය නේද? හරි. මෙන්න මේක තමයි තියෙන්නේ ෆන්ක්ෂන් එක. හොඳට කල්පනා කරලා උත්තර දෙන්න. ඔයාලා හැමෝම මේක හරියට ගොඩ දාගත්තොත් මට සතුටුයි. හරි. මේක තමයි දීලා තියෙන ෆන්ක්ෂන් එක. මෙයාව ඇප්ලයි කරනවා අපි මෙන්න මෙතනට. මේකම මම මෙහෙට ඩ්‍රැග් කරන් ගිහලා මෙහෙට ඩ්‍රැග් කරනවා නැත්නම් මෙහෙට ඩ්‍රැග් කරන් ගිහලා මෙහෙට ඩ්‍රැග් කරනවා. මෙන්න මේ කොළ පාට වෙච්ච තැනට එන වෙනස් වෙලා එන ෆන්ක්ෂන් එක මොකක්ද? මට ආන්සර් එකක් දෙන්න. ඔයාලා ඒකට උත්තර දුන්නොත් නියමයි. අපේ වැඩේ ගොඩ ගිහින් තියෙනවා එහෙනම්. හරි අපේ මහන්සියේ ප්‍රතිඵලය හරියටම ඔයාලා අරන් තියෙනවා. බලමු අපි. හොඳට කල්පනා කරලා උත්තරයක් එවන්න. හරි අපි කතා කරමු. උත්තර ගොඩක් එවලා තියෙනවා. ගොඩක් අය එවලා තියෙනවා. ගොඩාක් හොඳයි. හරි. දැන් මම මෙයාව ඇප්ලයි කරගෙන යන්න. මොකද උනේ? එයා වෙනස් වුණා. කොලම් එක දැන් රෝ එක පුතේ මේ බලන්නකෝ. මෙයාගේ නම්බර් එක ෆික්ස් කරලානේ තියෙන්නේ. එතකොට අපි රෝස් මාරු කරා කියලා මෙයාලා නම්බර්ස් ටික වෙනස් කරන්නේ නැහැ. මේකේ තියෙන නම්බර් එක එහෙම්මම යන්නේ. නේද? එතකොට මේකේ නම්බර් එක වෙනස් වෙන්නේ නැහැ. නේද? ඇයි? මෙයා නම්බර් එක ෆික්ස් කරලා තියෙන්නේ. හැබැයි මෙයා මේ පැත්තට වෙනකොට මොකද වෙන්නේ? කොලම් එක චේන්ජ් කරන්න වෙනවා යාට. ඇයි? කොලම් එකට අපි ඩොලර් එකක් දාලා නැහැ. එහෙනම් එයා කොලම් එක චේන්ජ් වෙනවා. D හිටපු කොලම් එක E වෙන්නේ. එහෙනම් එකකින් වැඩි වෙනවා. මොකද වෙන්නේ? මෙතන A හිටපු එක්කෙනා මෙතනට යද්දි B. මෙතන C හිටපු එක්කෙනා මෙතනට යද්දි D.
එහෙනම් මේක තමයි ආන්සර් එක. නියමයි. ගොඩක් ළමයි හරියට උත්තර දුන්නා. හරිම සතුටුයි. දැන් ඔයාලට පේනවද? හරි. දැන් මේක කම්ප්ලීට්. මේකේ රෙකෝඩින් එක බලලා ආයෙ ප්‍රැක්ටිකල් කරන්න ඔයාලා. ප්‍රැක්ටිකල් කරන්න පුළුවන් අය. අනිත් අයට මම ඉන්ස්ටිටියුට් එකේදී ආපහු රෙකෝඩින් එක දාලා ප්‍රැක්ටිකල් එක කරන්න දෙනවා. මේ සතියේ බදාදා ඔයාලා ක්ලාසස් එද්දී ඔයාලට ෆෝන් යූස් කරනවා නම්, ගෙවල් වලින් දෙනවා නම් ෆෝන් එකක් මං කිව්වා කියලා කඩෙන් ගන්න එහෙම නෑ අලුතෙන්. හරි. කීප දෙනෙක්ට එකක් තිබ්බහම ඇති. ෆෝන් එකක් අරන් එන්න. ගෲප් වයිස් ප්‍රැක්ටිකල් ගෙදර කරන්න නැති අය ප්‍රැක්ටිකල් ටික අපි කරමු. ඊට අමතරව අපි වාස් පේපර්ස් ටිකත් එදාට චෙක් කරනවා. හෙට MCQ ටික කරගෙන එන්න 20යි 20 ඉඳන් 20යි 25 දක්වා මුළු පොතේම Excel ටික පුළුවන් නම් ඒත් කමන්නේ 2007 වල ඉඳන්ම MCQ ටික. සෙකන්ඩ් පාර්ට් එකේ ඊයේ අදයි Excel දෙක ඒ කියන්නේ 20යි 20 20යි 21 Excel දෙක කරගෙන එන්න. ඊළඟට පුතේ අනිත් අය ඔක්කොම ෆොටෝස් ගහලා එවන්නත් ඕනේ. තව දෙයක් තියෙනවා. අපි ඊළඟට කතා කරපු පේපර්ස් ටික පොඩ්ඩක් මම ඔයාලට පෙන්නන්නම්. දැන් ඔයාලට පේපර් එක බැලුවාම තේරෙයි මේ 2020. මේ තියෙන්නේ 2007 නේද? මිනිමම් හොයන්න කවුද ගන්න යනවා. හරි? ඊට පස්සේ මේක සෝට් කරන්න ඒත් ඉතින් 2007 වලත් මේක ලේසි නෑ. මුලින්ම ලියන ළමයි වුණා නේද? එයාලට ලේසි නෑ මේ බලන්න මේ ප්‍රශ්න වුණත් අපි හොඳට කතා කරපුවානේ. අපිට හිතන්න තිබ්බේ මේ මෙතන ස්පේස් එකකින් මෙයාව මිස් උනේ. හරි මේක නම් වැරදි කියලා තේරෙන්න ඕනේ. ඕනම පොල් බූරු පැටියෙක්ට වුණත්. හරි. එතකොට මේක මැත්ස් නොලෙජ් එක. හරි එතකොට 2007 වුණත් ලේසි නෑ. හැබැයි ඉතින් බලන්නකෝ 2020 වෙනකොට වෙලා තියෙන ගැප් එක කොච්චරක්ද කියලා. නේද? 2020 වෙනකොට ලොකු ගැප් එකක් තියෙනවා. දැන් අපි මෙන්න මේ ක්වෙස්චන් එකෙන් තමයි සෑහෙන දෙයක් ඉගෙන ගත්තේ. අපි පැයක් විතර කතා කරා මේ ක්වෙස්චන් එක අරගෙන අපිට අහන්න තියෙන ප්‍රශ්න නේද? 20යි 30 විතර වෙනකන් කතා කරලා ඉවර කරලා තියෙන්නේ. හරි? මොකද ස්ටෙප් එකට ඉස්සරහට අහන්නේ. ඊළඟ ස්ටෙප් එක අහන්නේ. පාස් පේපර්ස් කරා කියලා කටපාඩම් කරලා හරියන්නේ නැහැ. හරි? හිතන්න පුරුදු වෙන එක තමයි අපේ සබ්ජෙක්ට් එකේ කරන්න ඕනේ. ඉතින් ඕක තමයි වෙන්න ඕනේ දේ. ඔයාලත් ප්‍රැක්ටිකල් කරනකොට තනියෙන් එහෙට දදා මෙහෙට දදා ඔයා හරි ඔළුවේ මැච් එක ගහන්න. මෙහෙම කරොත් මොකද වෙන්නේ? මෙහෙම කරොත් මොකද වෙන්නේ කියලා කරලා බලන්න. ඊළඟ ක්වෙස්චන් එක අපි යමු. දැන් එක්සෑම් එකට බය වෙන්න එපා. හරිම බැලන්ස් වෙන්න දෙන්නේ. දැන් අර වගේ එකක් හිතන්න දුන්නාම ඊට පස්සේ ආව ෂේප් කරන්න එකක් දෙනවා. PQRS labels වලට එන්න ඕනේම මොනවාද අහනවා. P කියන්නේ කවුද? සිලෙක්ට් වෙලා තියෙන සෙල් එක ඇක්ටිව් සෙල්. MCQ කරනකොට හැම සබ්ජෙක්ට් එකකම මේ විදිහට කරන්න. මෙතන ඇක්ටිව් සෙල් තියෙන හින්දා මේ දෙන්න හරි. මේ දෙන්න වැරදි. මේකත් හරි. අපි බලමු ඊටු ටික. P Q ඊළඟට මේ පැත්තට. එතන ඉන්නේ row headings. ඒ ටික හරිනේ. මෙතන column headings නෙවෙයි. එහෙනම් මෙයා වැරදි. ওই විදිහටයි MCQ තෝරන්නේ. දන්නේ නැති ප්‍රශ්නයක් තිබ්බොත් මොනවද 10 20 30 40 අනාරු උනාරු උන කටුස ඕවා කරන්න එපා. මොන හරි reasons මත මේ වගේ මොන හරි reason එකක් මත එක්කෝ එහෙම වෙන්න තියෙන සම්භාවිතාවය මත හරි හිතලා ඒව අයින් කරගෙන තමයි උත්තරයක් තෝරන්නේ. 10 20 30 40 ගහලා උත්තර තෝරන්න අවුරුදු 11ක් ඉස්කෝලේ යන්න ඕනද ළමයි? නේද? අපිත් ඒ කාලේ කරා ඒ මෝඩ වැඩ. ඉතින් අපිට එහෙම කිව්වේ නෑ කවුරුත්. එහෙම කරන්න එපා. මෙහෙම ලොජිකලි මොකක් හරි හේතුවක් මත උත්තර අයින් කරගෙන හරි යන්න පුළුවන් වැඩිම සම්භාවිතාවයක් තියෙන කෙනා තෝරන්න කියලා. හරි දැන් ඉතින් හිතනවා ඉතින් නේ. දැන් අපි මේ ඉතින් ළමයි කරන දිහා බලන් ඉඳලා අපි කරපු දේ හිතලා හරි এডুকেෂනල් සයිකොලොජි ඕවත් දන්න හින්දා දැන් වැඩේ කොට දා ගන්න පුළුවන් ඉතින්. ඒකින්ද ඔයාලා හරියට කරන්න ඕන. හරි. අපිව පහු කරන් යන අය වෙන්න ඕනනේ ඔයාලා. next one. දැන් උත්තර මේ දෙන්න විතරයි අපිට හිතන්න තියෙන්නේ. මෙයාලා ඉවරයි. අපේ දැන් brain එකට relax ඔන්න දෙන්නේ කයින් කරලා ඉවරයි. අනිවාර්යෙන් උත්තරේ තියෙන මේ දෙන්න අතර. insert function column headings. column headings කියන එක කොහොමද දන්නවනේ ළමයි? මේ ටිකනේ.
නේද? එහෙනම් ඒ කවුද? එයා තමයි මේ ඇරෝ එක දාලා තියෙන්නේ මේ පැත්තට නේ. එහෙනම් කවුද? මෙන්න මේ දෙන්නගේ ඇරෝ එක දාලා තියෙන විදිහේ චූටි අවුලක් තියෙන හින්දා හොයාගන්න බැරි ලෙඩක් තියෙනවා. P ඇක්ටිව් සෙල් එකද R ඇක්ටිව් සෙල් එකද නෑ. R එක ඇක්ටිව් සෙල් එක වෙන උත්තරයක් කොහොමත් නෑනේ. මේක වැරදීනේ. එහෙනම් මෙතන ගන්න වෙන්නේ R එක කවුද? insert function කියන එකද? එහෙම නැත්නම් column heading කියන එකද? කියන්න බලන්න උතන මොකක්ද වෙලා තියෙන්නේ කියලා. P Q R S Q කියන එක න අනිවාර්යයෙන්ම වෙන්න ඕනේ row headings. එතකොට මේ උත්තරේ Q දෙවනියට නෙන්නේ නේද? එතකොට මේ උත්තර දෙක කොහොමත් වැරදි. අපි මෙන්න මෙතනත් ලේබල් එකක් දාලා තියෙනවා මේක S වෙන්නේ නැති. S එක තමයි මෙතන තමයි functions දාන්නේ. ඒක අපි බලමු. insert function කියන එක නා මේක හරි. එහෙනම් දෙවෙනි ආන්සර් එක තමයි ගන්න ඕනේ. මෙයා P active cell එක P ඊට පස්සේ row heading Q හරි ඊට පස්සේ R එක මෙන්න මේ ටික මෙන්න මෙතනට R කියලා දැම්මම ඕක පැහැදිලිනේ රට පැටලෙන්නේ නැහැ. කමන්නේ ඉතින් රට පැටලෙන එක තමයි පේපර් වල ස්වභාවය සහ ඉතින් අපේ මේ ලයිෆ් ස්කිල්ස් තමයි පේපර් එකේ බලන්නේ නේ. අපිටත් ඉතින් මේ මිනිස්සුන්ටත් පැටලෙන එක නවත්තන එක ස්කිල් එකක් නේ නේද? දැන් ඔය මම ලියා ගත්තේ අවුල මෙන්න මෙතන S නැති එක. හරි එහෙනම් second one තමයි answer එක වෙන්නේ. හරිම ලේසියෙන් හොයාගන්න පුළුවන් අර මේක ලේබල් එක හරියට දාලා නැහැ මං හිතන්නේ අපේ ටයිප් කරපු ළමයාත් දන්නෙත් නැහැ. පේපර් එකේ එහෙම තියෙනවද දන්නෙත් නැහැ. හරි C2 to E5 range එක මෙන්න මේකේ නම් C2 to E2 මේක වෙනම ස්ප්‍රෙඩ්ෂීට් එකක් ඇති මං හිතන්නේ ඒක මික්ස් කරලා මේක චුට්ටක් බලන්න වෙනවා 20 20 පේපර් එක අරගෙන මේක බලන්න වෙනවා අපි ඊළඟ එකට යමු PQRS ලේබල් වල correct orders අර කලින් වගේමයි 20 21 ෙත් ඇවිල්ලා තියෙනවා එතකොට මේ එක එක කරගෙන යන්න වැඩේ එතකොට ලේසියෙන් ගොඩ දා ගන්න පුළුවන් ඊළඟට මේ 2018 second part එක මම කතා කරන්න හිටියේ නමුත් ඒක මම අද කරන්නේ අපි ගොඩක් ඩීප්ලි කතා කරානේ අපි ආයෙ සෙෂන් එකක් දාලා ඒ ටික කරමු එහෙනම් මතක තියාගන්න Excel වල වැඩ ටික past papers කරන එකේ අදම පටන් ගන්න මොකද මේ කියලා දීපු ටික ලොකු මහන්සියක් අරන් ඔයාලට කියලා දුන්නේ හරි එතකොට ඒක ඔයාගේ ඔළුව ඇබ්සෝබ් කරගන්න මේ ටිකත් එක්ක ප්‍රශ්නයක් කරන්න ආයෙ රෙකෝඩින් බලන්න අවශ්‍ය නැහැ හිටපු ළමයි ප්‍රශ්න කරන්න ප්‍රශ්නයක් MCQ කීපයක් කරන්න. එහෙට මෙහෙට ඔය knowledge එක ඔළුවෙන් හප්ප කරන්න. එතකොට තමයි ඕක ඔළුව ඇතුලේ හොඳට නේද absorb වෙලා තියෙන්නේ. හරි? හොඳට ඕක ඔළුවේ තියෙනවා එතකොට. මොකද ඔයා logically ඉගෙනගෙන තියෙන. කටපාඩම් කරලා නෙවෙයි. අය ඔළුවවත් හොල්ලන්නේ නැතුව ඉන්නේ ළමයි පාඩම් කරාම හැලෙයි කියලා. එහෙම ICT වල ඕනේ නැහැ. ICT කියන්නේ හරිම practical subject එකක්. මේක නේද? මේක බුද්ධිමතුන්ගේ subject එකක්. හරි අපි කටපාඩම් කරන જાතියක් නෙවෙයි. ඉතින් ඒක නිසා ඔය වැඩේ කරන්න දැන් මම මේ ඔයාලට අර ඉස්සෙල්ලා උගන්වන අතරෙම ඒක මම ඔයාලට පෙන්නන්නම් ඔයාලටත් මේකේ අයිඩියා එකක් ගන්න පුළුවන් එතකොට දැන් Excel වල අපිට තියෙනවනේ worksheets ඕවා වැඩ තේරෙන්නේ නැති වුනහම ඔයාලට පුළුවන් දැන් AI tools use කරන්න නේද ඔයාලා දැන් මොනවද ළමයි නැත්තේ exam ගොඩ යන්න තියෙනවා නම් නේද අවශ්‍යතාවය විතරයි ඕනේ. දැන් මම Gemini ගිහිල්ලා මේ ස්ක්‍රීන්ෂොට් එකක් ගත්ත පේපර් එකේ තිබ්බ question එක Excel file එකට convert කරලා ඉල්ලුවා. එතකොට එයා කෙලින්ම Excel sheet එක අපිට දුන්නා. මේ මම මේක download කරලා පෙන්නන්න මේ 2020 ද කොහෙද?
මම මේක දැන් ටයිප් කරපේක ඔයාලට ඕනනේ වැඩ කරලා පෙන්නන්න. ඒක නිසා ගත්තේ ටයිප් කර කර ඉන්න ගියාම මොක වෙලාව අපරාධනේ. බොරු වැඩ වලට අපේ කාලේ නාස්ති කරන්න ඕනේ නෑනේ. හැබැයි ඔයාලා කරන්න ඕනේ මේ එයාලා එන්ටර් කරලා තියෙන data ටික තියලා මෙන්න මේවා හැම මකන්න ඕනේ. කොහොමද? මෙන්න මේවා ඒව මකන්න. මකන්නත් ඕනේ සහ ඔයාට ඉගෙන ගන්නත් පුළුවන්. ටෝටල් එක කරන් තියෙන්නේ මේකේ. මේ කරන් තියෙන්නේ මෙයයි මෙයයි එකතු කරලා. හරිනේ. ඔව්නේ. එහෙම තමයිනේ වෙන්න ඕනේ. මේ බලන්න. මේකයි මෙයාවයි එන්ටර් කරලා අරන් තියෙන්නේ. මේ බලන්න ඩොලර් මාක් එක දාන තැන් ටික ඒව හොඳට අහුවෙන ඒවා මේ. එතකොට ඔයාලට තනියෙන් වැඩේ ගොඩ දා ගන්නත් ඔන්න මම තව ටිප් එකක් දුන්නා. අපි සෙකන්ඩ් පාර්ට් එකේ ක්වෙස්චන්ස් ටිකක් කතා කරමු. මාකින් එකත් අරගෙනම මම ඔයාලට එක්ස්ප්ලেইন කරන්නම්. එකකින් එකට ලකුණු හැදෙන තැන්, ලකුණු නැති වෙන තැන්, ඒ ටික ඔක්කොමත් එක්ක. මම දවස දාන්නේ කවද්ද කියලා ගෲප් එකට මැසේජස් දාන්නම්. ඔයාලා ඉන්න හැම ගෲප් එකකටම. අදට ඇති. අද මටත් මහන්සි ඊයේ දවසම මේ ඔයාලගේ ලොකු වෙලාවක් ඊයේ ඔන්ලයින් තිබ්බා. හවසත් එක වැඩ තිබ්බා. මටත් ගොඩක් මහන්සි. ඒක නිසා මම අද නවත්තනවා මේ මට ඔයාලගේ දැන් Excel වල මට්ටම ගැන කමෙන්ට් එකක් දෙන්න. කමෙන්ට් එකක් දීලා සෙෂන් එකෙන් අපි අයින් වෙමු. මේ තව පණිවිඩයක් තියෙනවා. ඒ අතර ඔයාලා කමෙන්ට් එකක් දෙන්නකෝ. ඊට පස්සේ මම ඒක කියන්නම්. මම ඒකේ ඉක්මනින් ඔයාලට මේ ලින්ක් එක හදන්න ඕනේ. ඔයාලා ඒ අතර ඔය ටයිප් කරන එක ඉක්මනට ටයිප් කරන්න. හරි. දැන් ඔයාගේ මට්ටම කොහොමද කියන එක ගැන මට අයිඩියා එකක් ගන්න පුළුවන් විදිහේ කමෙන්ට් එකක් දෙන්න. කලින් කොහොමද තිබ්බේ? දැන් කොහොමද? දැන් තව මොනවද වෙන්න ඕනේ? හරි. දැන් ඔයාලට මේක ගොඩ යන්න පුළුවන් කියන අයිඩියා එක තියෙනවද? තව මොනවද ඔයාගේ අඩුපාඩු? කමෙන්ට් එකක් දෙන්න ඉක්මනින්. හරි. මම ඔයාලට Google ෆෝම් එකක් දාන්නම් groups වලට. ඒකේ මේ තව චුට්ටක් එඩිට් කරන්න තියෙනවා. වෙලාව යන නිසා මේ මම සෙෂන් එක ඉවර කරන්නම්. ඒකේ ඔයාලා ෆිල් කරන්න හරියටම ඔයාලට තියෙන මේ අයිඩියාස් ටික නම දැම්මත් නොදැම්මත් ගැටලුවක් නැහැ. නමුත් ඔයාලගේ කැටගරි එක හරියට දාන්න 10 වසරේ 11 වසරේ දර ඒ ටික නම අත්‍යවශ්‍ය නැහැ. ඔයාලට අවශ්‍ය නැත්නම් ඒක ඕනේ නැහැ කියලා හිතනවා නම් නොදා ඉන්න පුළුවන්. ඒ කියන්නේ මට අයිඩියාස් ටිකක් ඕන වෙලා තියෙනවා. ඒක නිසා තමයි මම මේ ෆෝම් එක දාන්නේ. ඒක හැම දරුවෙක්ම ෆිල් කරන්න. මොකද අපේ ඉස්සරහ වැඩවලට මේක ඔයාලගේ දැන් O level plan එකට මේක වැදගත්. හරි? ඒක නිසා හරියට ෆිල් කරලා ඒක සබ්මිට් කරන්න. මම ඔයාලගේ groups වලට ඒක දාන්නම්. හරි. එහෙනම් thank you so much කට්ටිය මුලින් ඉඳන් අගට හොඳට වැඩ කරා.
මටත් සතුටුයි ගොඩක් ලස්සනට කට්ටිය වැඩේ කරපු හින්දා උත්තර දුන්නා ඇටෙන්ෂන් පිට හිටියා ඒ වගේම ගොඩක් ඒ කියන්නේ සාමාන්‍යයෙන් අන්තිම වෙනකම් වගේ හැමෝම වගේ හිටියා එක්කෙනෙක් දෙන්නෙක් තමයි පොඩ්ඩක් එහෙට මෙහෙට උනේ ඒත් ළමෙක් කතා කරා ඩේටා ඉවරනවා නම් මනම් එහෙම කියලා දැන් ඔයාලා ට්‍රැක් එකේ ඉන්නවා මට හිතෙනවා ඔයාලා හැමෝගෙම ඒ පාසස් ගන්න ටාගට් එකට අපි දෙගොල්ලන්ටම යන්න පුළුවන් කියලා. හරි එහෙනම් thank you so much ඔයාලා කමෙන්ට්ස් වලට thank you හරිම thankful වෙලා තියෙනවා. ඉතින් මටත් සතුටුයි. අපි දෙගොල්ල එකතු වුණොත් මේ මැච් එක ගහන්න පුළුවන්. එහෙනම් have a nice day. අපි අද ඉවර කරමු. ඉක්මනින් ඔන්ලයින් සෙෂන් එකකින් හමු වෙමු. හෙට ෆිසිකල් එන අයත් හැමෝම ඉන්න එන. තිරුවන් සරණයි.